hello guys. channel එකේ අලුත් වැඩක් පටන් ගන්න හදන්නේ. Marvel එකෙන් රිලීස් වෙච්ච MCU එකේ කියන්නේ Marvel Cinematic Universe එකේ රිලීස් වෙච්ච අලුත්ම මූවි එක දැනට තාම තියටර්ස් වල ස්ට්‍රීම් වෙන ගමන් තියෙන මූවි එකක් Thunderbolts මූවි එක අපි පොඩ්ඩක් රිවිව් කරනවා කියන්නේ පොඩ්කාස්ට් එකක් වගේ කරන්න යන්න තමයි අද හිතන් ඉන්නේ. ඉතින් මාත් එක්ක මගේ සහායට ඇවිල්ලා තියෙනවා මගේ ඉස්කෝලේ කාලේ ඉඳන් යාළුවෙක් ඉසුරු දර්ශන channel එක සාදරයෙන් පිළිගන්නවා. එහෙනම් අපි වැඩේ පටන් ගමුනේ. පටන් අපි අද රිවිව් කරන්න යන්නේ හැමෝම දන්නවා මේ දවස්වල තියටර්ස් වල යනවා ලොකු හයිප් එකක් තියෙන ෆිල්ම් එකක් Thunderbolts. We are the Thunderbolts! එහෙම නැත්නම් දැන් ගොඩක් කට්ටිය දන්නේ The New Avengers කියලා. අපි වීඩියෝ එකට යන්නේ කොතනින්ද ඉසුරු? අපි මුලින්ම නිකන් බෑග්ග්‍රවුන්ඩ් එකක් වගේ කතා කරලා පටන් ගන්නේ. ඒක තමයි. කියන්නේ දැන් අපේ සිවිල් වෝර් එකෙන් පස්සේ දැන් ඇවෙන්ජර්ස් ඇත්තට වෙන් වෙලානේ තියෙන්නේ. ඒක අර ඉන්ෆිනිටි වෝර් එකේදී එන්ඩ් ගේම් එකේදී රිඇසෙම්බල් එකක් උනේ නෑනේ ඇවෙන්ජර්ස් ටීම් එකක් කියන කට්ටිය. සිටුේෂන් එකේ හැටියට හීරෝස්ලා ඇසෙම්බල් වුණා මිසක් ඇවෙන්ජර්ස්ලා කියලා එහෙම ටීම් එකක් නෑ. එතකොට ඒකෙන් පස්සේ හරියට ටීම් අප් එකක් උනේ මේකෙදී. එතකොට දැන් පරණ ඇවෙන්ජර්ස්ලා කවුරුත් නැහැ. එතකොට අපේ ටෝනි ස්ටාර්ක් මැරුණා. ටෝනි ස්ටාර්ක් කියන ඔරිජිනල් 6 එක ටෝනි ස්ටාර්ක් මැරුණා. ස්ටීව් රෝජර්ස් එයා මේ ටයිම් ට්‍රැවල් කරලා පෙගී එක්ක ඉඳලා එහෙම වුණා. ඊට පස්සේ හෝකයි රිටයර් වුණා. අපිට කේට් බුෂප් ඉන්ට්‍රොඩියුස් කරා හෝකයි සීරීස් එක. ඊට පස්සේ හල්ක් ගැන තාමන්කුත් හරියට නෑ. ෂීහල්ක් සීරීස් එකෙන් හල්ක් පෙන්නවා. ස්කාර්ක් ඊට පස්සේ නතාෂා මැරුණා. ඊට පස්සේ තෝර් ගැන තියෙනවා. තෝරුත් නමුත් අර තෝර් ලව් ඇන්ඩ් තන්ඩර් එකෙන් පස්සේ යාට දැන් ඩෝටර් කෙනෙක් ඉන්නවා බෝර්ගේ දුව. එතකොට එයාත් දැන් වෙනම ඉන්නේ. එතකොට දැන් ඇවෙන්ජර්ස් ටීම් එකක් නැහැ. දැන් ඒකෙන් පස්සේ Doomsday එකේ ප්‍රොඩක්ෂන් වල මුලින්ම තිබ්බේ ක්‍රිස් හෙම්ස්වර්ත් ගෙනම ඒ කියන්නේ තෝර්ගේ අපි ඉස්සරහට ක්‍රිස් හෙම්ස්වර්ත් කොහොමත් එයා කලින් කියලා තිබ්බ අර එයාට පොඩි අසනීප තත්ත්වයක් නිසා එයා මාවල් එකේ වලින් පොඩ අයින් වෙනවා කියලා. නමුත් අර දැන් එනවා කියලා අපිට කන්ෆර්ම් නේ. කොහමද දැන් ඊට පස්සේ එන්ඩ් ගේම් පෝස්ට් එන්ඩ් ගේම් ආපු ප්‍රොජෙක්ට්ස් වලින් ඉන්ට්‍රොඩියුස් කරපු කට්ටියක් තමයි රෙඩ් ගාඩියන්. එතකොට US ඒජන්ට් ඊපස්සේ එලේනා ඒ වගේම මේ ගෝස්ට් අපිට ඇන්ට්මෑන් ඇන්ඩ් වස්ප් එකෙන් ඉන්ට්‍රොඩියුස් කරා. ඊට පස්සේ ටාස්ක් මාස්ටර් ඒ කට්ටියම අපි පෝස්ට් එන්ඩ් ගේම්. එතකොට ඒ කට්ටියව ඒ කියන්නේ අපි බැලුවොත් අර මේ ඇවෙන්ජර්ස් ටීම් එක පොඩක් කලින් එකට වඩා වෙනස්. කියන්නේ කලින් අය නෝබල් හීරෝස්ලා කියලා. කියන්නේ දැන් මේ ඇවෙන්ජර්ස් නිව් ඇවෙන්ජර්ස් කියන එකේ කට්ටියව ගත්තොත් නිකන් අපි බැලුවොත් හැමෝටම නිකන් ඔයගොල්ලෝගේ ඩාර්ක් හිස්ටරි එකක් තියෙනවා හැමෝටම. කියන්නේ යෙලේනා රෙඩ් රූම් ඇසාසන් කෙනෙක්, බකි දන්නවා හයිඩ්‍රාගෙන් පාවිච්චි කරපු ඇසාසන් කෙනෙක්. ඒතර ජෝන් වෝකර් අපි දැක්ක ෆල්කන් ඇන්ඩ් වින්ටර් සෝල්ජර් එකේදී යාළුවා මරපු එකේ. ඊට පස්සේ ගෝස්ට් කියන්නේ පොඩ්ඩක් හොඳම චරිතයක් නෙමෙයිනේ. විලන් කෙනෙක් කන්ට්‍රැක්ට් කියලා වගේ තියෙනවා. ඊට පස්සේ තව රෙඩ් ගාඩියන් කියන්නේ සෝවියට් යුනියන් එක වෙනුවෙන් වැඩ කරපු ටන් ඇමරිකා වගේ චරිතයක්. ඒ කට්ටියගේම පොඩ්ඩක් ඩාර්ක් සයිඩ් එකක් තියෙන කට්ටිය. කියන්නේ ෆේලියර්ස් ලා කියලා ඒගොල්ලොම ඉස්සරහට කට්ටියක් වගේ ටීම් එකක් තමයි ඔකට මේ සෙම්බල් වෙලා තියෙන්නේ. අර ඒකත් අමුතු මැදකම දැනනකොට කොමික් වලදී ඔක පොඩ්ඩක් වෙනස් බෑග්ග්‍රවුන්ඩ් එකක් විදිහට එන්නකෝ. අපි ෆිල්ම් එකේදී තන්ඩර්බෝල්ට්ස්ලා ඇසෙම්බල් කරනවා කියන්නේ අර ඇසෙම්බල් වෙන්නේ හේතුව වෙන්නේ වැලන්ටිනා. හැබැයි කොමික් වලදී ඕක වෙන්නේ ටැඩියස් රෝස් නිසා. අර අපි කැප්ටන් ඇමරිකා බ්‍රේව් නිව් වර්ල්ඩ් එකේදී රෙඩ් හල්ක් ටැඩියස් රෝස් තමයි කොමික් වලදී නම් ඕක කරන්නේ. මත් ඒක තව අදිනවා මේ අපි තව ඉස්සරහට යන්න කලින් පොඩ්ඩක් කියමු මේ වීඩියෝ බලන කට්ටියට මේක අපි වීඩියෝ කතා කරද්දි සමහරවිට ෆිල්ම් එක බලමු නැති කෙනෙක්ට ස්පොයිල් වෙන්න පුළුවන්. මේ කතා කරන දේවල් එක්ක ඒකින්ද
දැන් ෆිල්ම් එක බලමු නැති කෙනෙක් අනිවාර්යයෙන්ම ඉතින් ඔව් ෆිල්ම් එක ෆිල්ම් එක බලලා බලන්න නැතුව මේක බලන්නේ තේරුමක් නැහැ මොකද තේරුමක් මේ නැහැ. එතකොට අනිවාර්යෙන් ෆිල්ම් ෆිල්ම් එකේ එක තියෙන ගතිය බලන්න ෆිල්ම් එක ගොඩක් දැන් හොඳයි. මගේ එන්ඩ් ගේම් එකට පස්සේ ආපු ඔව් හොඳම ෆිල්ම් එකක් කියලා හොඳ කියන්න පුළුවන්. ඔව් ඇත්තටම මේ 2012 වෙන්ජර්ස් වගේම තමයි ඒක ඒ හොඳ ක්වොලිටි එක තියෙන මේ ඇත්තටම ප්‍රොජෙක්ට් එකක් හොඳයි අර මෝඩ අර තෝර අපි දැක තෝර ලව දණ්ඩ වගේ ක්‍රින්ජ් ජෝක් එහෙම නැහැ ගොඩක් හොඳ ප්‍රොජෙක්ට් එකක් අනිවාර්යෙන් බලන්න නැත්නම් ගිහලා බලන්න කියලා මම ඒක ඇක්ෂන් ඇන්ඩ් ෆනි නේ ගොඩක් ෆනි අපි ගොඩක් කියනවා. ෆනි ඒ කියන්නේ අපි දෙන්න නෝමල් හියුමර් එකක් තියෙන එක ගානට මේන්ටේන් කරනවා අපි දෙන්න පළවෙනි දවස් වලින් ගිහලා ඒවස් අපිට කතා කරන්න තියෙනවා තව ලොකුම දෙයක් මාවල් එකේ ඉන්ට්‍රෝ එක ඇවිල්ලා තියෙනවා මේ ෆිල්ම් එකකින් ඉන්නේ අමුතුම විදිහකට මාවල් ඉන්ට්‍රෝ එක ඉන්ට්‍රෝ එක ගැන කිව්වොත් තුරුණු ඔයාලට මතකද දන්නේ අපි සාමාන්‍යයෙන් ඇවෙන්ජර්ස් ඒජ් ඔෆ් අල්ට්‍රෝන් වගේ වෙනකන් තිබ්බ මාවල් ඉන්ට්‍රෝ එක මුල්ම අයර්න් මෑන් ෆිල්ම් එකේ තිබ්බ ඉන්ට්‍රෝ එක නෙමෙයි ඊට පස්සේ එනකොට තෝර් ඒක ද නේද ඩාර්ක් මේ වර්ල්ඩ් තාම ඇවෙන්ජර්ස් Netflix එකේ මොකද Daredevil series එකේ නෑ ඒකට පස්සේ එකක් ආවා ඔය තෝර් ද ඩාර්ක් වර්ල්ඩ් ඇවෙන්ජර්ස් ඒජ් ඔෆ් අල්ට්‍රෝන් වලට වගේ ටිකක් වෙන ඉන්ට්‍රෝ එකක් ආවා ඊට පස්සේ අපිට මුලින්ම ඉන්ට්‍රෝ එක වෙනස් වුණේ මතක විදියට නෑ බ්ලැක් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් එකේ මල්ටි මේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් පළවෙනි විදිහට මම හරියට මතක නෑ ඒකද ඒක කොහොම හරි ඒකෙදී අපිට සුපිරි ඉන්ට්‍රෝ එකක් ආවා අර හීරෝස්ලාගේ දැන් ඒ ඉන්ට්‍රෝ එක දැන් අපි අවුරුදු 10කට විතර කාලයක් මාවල් එකෙන් පාවිච්චි කරලා දැන් මේකට දීලා තියෙන ඉන්ට්‍රෝ එකේදී දැන් සාමාන්‍ය මාවල් ඉන්ට්‍රෝ එක අපි දැක්කොත් අර තියෙන්නේ ගොඩක් වෙලාවට ඇවෙන්ජර්ස්ලා කට්ටියම කැප්ටන් අමරිකා තෝර් හල්ක් කට්ටියකම තියෙන හැබැයි මේ ඉන්ට්‍රෝ එක ඔයගොල්ලෝ බැලුවොත් හරියට පේනවා මේකේ ගොඩක්ම තියෙන්නේ සෙන්ට්‍රිගේ කොමික් වල ඉමේජස් හැම කැලේම තියෙන සෙන්ට්‍රිගේ කොමික් වල ඉමේජස් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අර සෙන්ට්‍රිට ફોකස් කරලා අර ඒක ෆෝෂැඩෝ කරන්න වගේ තමයි තියෙන්නේ. ඉන්ට්‍රෝ එක හදලා ගොඩක් තියෙන්නේ ඉන්ට්‍රෝ එකේ අර අපිට මේ දැක බලන්න මාවල් තියෙනවා. ස්ටුඩියෝස් කියන එකත් ලොකුවට මේ කියන්නේ මාවල් අර අපි පුරුදු ඉන්ට්‍රෝ එකක් තියෙනනේ මියුසික් එකෙන් වුණත් ඒක ඔව්, ඩාර්ක් කරලා වෙනම ඩාර්ක් ගතියක් දීලා කරලා. තිබ්බා ඒක ඇත්තටම දැන් ඒක කොහොමත් ළඟදී ආපු මාවල් ප්‍රොජෙක්ට් ගොඩක අර ඒගොල්ලෝගේ ඉන්ට්‍රෝ එක වෙනස් කරලා තියෙන ඉන්ට්‍රෝ ෆිල්ම් එක එකට. ෆිල්ම් එකට පුල් අනුල් වලින් ගැලපෙන්නේ එකක් දැක්කම ඩෙඩ්පූල් එකෙත් ඒ වගේ වෙනස් කරලා රෙඩ් ඇන්ඩ් තිබ්බා. යෙලෝ කරලා ඊට පස්සේ අපි කැප්ටන් ඇමරිකා බ්‍රේව් නිව් වර්ල්ඩ් එකේ තර නිකම්ම අර පරණ කියන්නේ පරණ තාල විදියට අර දැන් ෆිල්ම් එකේ ඒගොල්ලෝ පෝස්ටර් ප්‍රොමෝෂන් වලට කරපු විදියට ගැලපෙන්න තමයි ඉන්ට්‍රෝ එකක් දාලා තිබ්බේ. කෙලින්ම අර ඒ වගේ දේවල් වලින් ඒගොල්ලෝ පොඩි දෙනවා. ඔව් ඒක වෙනම ඒකත් අර ෆීලිං යුනික් එකක් අර මේ මාවල් ෆෑන් කෙනෙක් නම් ෆෑන් කෙනෙක් නෙමෙයි නම් ඉතින් ඒක ඇත්තට තේරෙන්නේ නැහැ අර ෆෑන් කෙනෙක් නෑ ඉතින් ෆිල්ම් මුලින් ඉඳන් ෆිල්ම් බලපු කෙනෙක් නම් ඒක මාර විදිහට දැනෙනවා මේක ඉන්ට්‍රෝ එක මේ ඊළඟට ඒ කියන්නේ මුලින් ඉඳන් කියන්නේ ඒ කාලේ නම් බලන්න ඕන. මම කියන්නේ ඔව් ඒකදී බලන්න අරගෙන ඩයි හත් මාල් සංගිනට උනත් ඔක තේරෙනවා. ඔව් දැන් මාත් ෆිල්ම් බලන්න පටන් ගත්තේ ළඟදී මාවල් එකේ මේ 2008 මාත් ඒකේ සුපිරි මාතල්ලෙක් ගත්තා. ඉතින් මුලින් නම් මම 2008 ඉඳන් MCU එක එහෙම කව කරගෙන ආවට ඒජන්ට් ඔෆ් ෂීල්ඩ් එක විතරයි මගේ හැරුණේ ඒකෙදී. අනිත් ඔක්කොම එක දිගට වෙන් ගේම් වෙනකන් ඊට පස්සෙත් මේ තණ්ඩබෝස් බලන ගම මම එක දිගට පිළිවෙලට බැලුවා. ඒකේ වෙනම වයිබ් එකක් තියෙනවා. මේ මෙයා තමයි ඉසුරු තමයි ලොකුවට මේක හෙල්ප් කරේ. එයා තමයි මට මාවල් බලන්න පුරුදු කරේ. ඊළඟට අපි යමු වීඩියෝ එක ඊළඟට කතා කරන්න තින්නේ අපිට ස්ටාර්ටින් සීන් එක අපිට මුලින්ම පෙන්වන්නේ යෙලෙනව. ඒ කියන්නේ අලුත් අපි බ්ලැක් විඩෝ කවුද නටාෂා රොමනොෆ්ගේ සිස්ටර් එයාගේ සීන් එකකින් තමයි පටන් ගන්නෙ. ඒක විශේෂයි මොකද මේ වර්ල්ඩ් සෙකන්ඩ් හයස්ට් බිල්ඩින් එකේ ඉඳන් ගත්ත එක රියල් සීන් එකක්. ඒක CGI එහෙම මොකුත් එඩිට් නෙමෙයි. ඒක තනිකර රියල් සීන් එකක්. එයා ඒක ඇත්තටම ඒතර ප්‍රැක්ටිකල් සෙෂන් එකක් ඒක කරනවා. ඒක මාවල් එකෙන්ම දාලා තිබ්බා ඒක ෆුටේජ් එක. ඒකට මේ ඔව් දැන් පීක දැක්කන් දැන් අර යා ජම්ප් කරන සීන් එක යා ෆ්ලෝරන්ස් පියු ඇත්තම කරනවා අර පැරෂූට් එකෙන් යන එක ස්ටන් ඩබල් කරන්නේ. ඒක මට හිතෙන දේ මම කියන්නේ අර ගොඩක් වෙලාවට ඔක් කරන්නේ නැත්නම් මොකද අපි බ්ලැක් විඩෝ එකේදී අර බ්ලැක් විඩෝ එකට පොඩ්ඩක් ක්‍රිටික්ස් දීලා තිබ්බා මේක ජම්පින් CGI එකම එන අවුල් කියලා. අර මේ සයිබීරියන් ප්‍රිසන් එකේදී අර ඇලෙක්සිව රෙස්කියු කරන්න යද්දී අර යෙලේනා මේ පිටිපස්සේ එන්නේ සීන් එක ඒක නිකන් CGI අවුල් කියලා අර ගොඩක් ඒක පොඩ අවුල් කියලා කිව්ව ඉතින්
ඒ දේවල් නිසා මේගොල්ලෝ අර CGI වලින්ම යපෙනට වඩා ෆ්ලෝරන්ස් පියුණත් මොකද ෆ්ලෝරන්ස් පියුණත් කියන එයා තමයි මේ මාවල් එකට පොඩ්ඩක් බල කරේ කියලා මේක ප්‍රැක්ටිකල් කරමු කියලා. ඒක ඇත්තම හොඳ සීන් එකක්. ඒක දැනෙන්න අර එහෙම කරද්දී අර ඒක පොඩ්ඩක් ක්වොලිටි එක තියෙනවා. ඔක්කොම CGI තියෙනට වඩා දැන් මේකේ ඒක මම හිතන්නේ ෆිල්ම් එක රිලීස් වෙන්න කලින් දාන්න බනේ මාවල් එකේ ඒක ප්‍රැක්ටිස් ඔව් ඒගොල්ලෝ ඒ ප්‍රොමෝෂන් එකක් විතර මේක කරන්නේ. ප්‍රොමෝෂන් කැම්පේන් එකක් කාලක් විදියට අර behind the scenes කීපයක්ම රිලීස් කරා YouTube එකට. ඒකේ ඊට පස්සේ අපිට පෙන්නන්නේ අර සයන්ටිස්ට් කෙනෙක් ඉන්නවා. ඔව් ඒක තමයි ස්ටෝරි පටන් ඊට පස්සේ අර ඒ කියන්නේ යා ස්ටෝරිය පටන් ගන්නෙම අර එයා ස්ටෝරිය පටන් ගන්නකොට එයා කියනවා there is something missing inside me ඔන්නෝම. There's something wrong with me. ගන්නව එයාත් අර void එක ෆෝෂැඩෝ කිරීමක් තමයි කරන්නේ. එයාගේ කියන්නේ එයාගේ ඇතුලේ void කෙනෙක් ඉන්නවා. ෆෝකස් කරලා ඔව් ඒ කියන්නේ ඔව් අර සාමාන්‍ය බැලුවත් අර ටිකක් ඕකේ තීම් එක කලර් තීම් එක උනත් තියෙන පොඩ ඒක ඩාර්ක් බ්ලූ ඇන්ඩ් යෙලෝ වගේ තීම් එක ඒ කියන්නේ ඒක ෆිල්ම් එකේ ස්ටාර්ට් එකේ ඉඳන්ම බෑග්ග්‍රවුන්ඩ් බිල්ඩින්ග්ස් ඔක්කොම නිකන් අමුතු ඒ කියන්නේ මාවල් එකේ වෙන ෆිල්ම්ස් වලට නැචරල් වගේ කලර්ෆුල් ගතිය නෑ. ඔව් ටිකක් කියන අර නිකන් ඒ කියන්නේ නෑ කොහොම හරි ඒක ටිකක් ඩාර්ක් ටිකක් කොහොම හරි කියන්නේ අර ඒකේ මුලින්ම පෙන්වන්නේ අර ඒගොල්ලෝ කියන ඇතුලේ void එකක් තියෙනවා වගේ අයිඩියා එකක් දෙන්න වගේ තමයි මට නම් තේරෙන්නේ ඒක. අත්තර මේ void ඊට පස්සේ සෙන්ට්‍රි කියන සෙන්ට්‍රි ඊට පස්සේ බොබ් රොබර්ට් රෙනෝල්ඩ් කියන කැරක්ටර්ස් ඒ කියන්නේ පර්සනැලිටිස් හතරම මාර විදියට මාවල් ෆෑන්ස්ලයි නන් මාවල් ෆෑන්ස්ලයි අතර ගොඩක් ප්‍රසිද්ධයි. මොකද මටත් ගොඩක් මං ස්ටෝරීස් ස්ටේටස් එකේම WhatsApp ස්ටේටස් එකේම බලද්දි මට තේරෙනවා මේ කියන්නේ කවදාවත් අර මාවල් ෆිල්ම් එකක් බලලා නැති මාවල් කියන දේ දන්නේ නැති අය වුණත් අර දාලා තින void කමෙන්ට් එක දාලා තින void ගේ ෆොටෝස් එහෙම ෂෙයා කරනවා මාර විදියට. ඒක ඇත්ත මේ මාර විදියට ඒක ඔව් ඒ කියන්නේ දැන් දැන් දන්නම මේ සුපර් හීරෝස් තමයි සුපර්මෑන්, බැට්මෑන්, ස්පයිඩර්මෑන්. එතකොට කවුද අපේ සෙන්ට්‍රි කියන්නේ මාවල් එකේ සුපර්මෑන් කියලානේ කියන්නේ කතාවට ඉතින් අර මොකට අර සුපර්මෑන් වගේම පවර්ෆුල් බීන් කෙනෙක් අර ඔය වගේ එකපාරට සිනමැටික් ලයිව් ඇක්ෂන් ඉන්ට්‍රොඩියුස් කරද්දි ඉතින් පොඩ්ඩක් ඒක සාමාන්‍ය කතා බහට එනවා. කියන්නේ මාවල් ෆෑන්ම වෙන්න ඕනේ නැහැ. නමුත් අර වටින් පිටෙන් දැනගත්තත් ඉතින් පොඩ්ඩක් ඉන්ට්‍රස්ට් එකක් එනවනේ. සුපර්මෑන් වගේ එකෙක් මේකෙත් ඉන්නවද? අඩු ගානේ අර DC ෆෑන් කෙනෙක් හරි ඔක බලනවා ආ සුපර්මෑන්ගේ කොපියක් තමයි කියලා හරි බලනවානේ. DC ෆෑන්ස් ගොඩක් බලලා තිබ්බ ගොඩක් හොඳ කියලා තිබ්බ. සාමාන්‍ය DC ෆෑන්ස් හොඳ කියනවාටනේ මාවල් ෆිල්ම් එක ඔයත් නොපොඩි නෑ ඒක ලංකාවේ තමයි ගොඩ ලෝකෙම පොඩි විතර යුද්ධයක් කරනවා මාවල් DC එක. මාවල් DC කොටයි ඕ එකක් වගේ. ඒ වුණාට DC ෆෑන්ස්ත් මේ මම පර්සනලි දන්න DC ෆෑන්ස්ලා විසුරු දන්නවා කවුද කියලා. ඒගොල්ලෝ උනත් මේ මට පර්සනලි මෙසේජ් කරලා කිව්වා මේක හොඳයි කියලා මූවි තන්න බෝ හොඳයි කියලා. මේ ඊළඟට අපි කතා කරමු තියෙනවා මූවි එකේ ස්ට්‍රැටජි කතා කරන්නේ. ඔගේ තව ස්ටෝරි ඇතුලේ තව කතා කරන්න දේවල් තියෙනවා. හැබැයි මේක ફોකස් වෙන දැන් මේ නිව් ඇවෙන්ජර්ස්ලා කියන ටීම් එක තියෙනවා. ටීම් එකට වඩා නෙමෙයි ටීම් එකත් එක්කම තව ફોකස් වෙන තව කැරක්ටර් එකක් තියෙනවා ටීම් එකේ නැති ටීම් එක ඇසෙම්බල් කරනවා කියනවත් කියන්න අමාරුයි ඒකනේ. වැලන්ටිනා කියන කැරක්ටර් ගැන අපි විශේෂයෙන් කතා කරන්න ඕනේ. දැන් කෙටවීම වැලන්ටිනා කියන්නේ නිකන් ඕකට එයා ඇවිල්ලා එයාටත් ඕන නමුත් මේකක් කරන්න නමුත් අර එයාට ඕනේ අර එයාට බලය අරගෙන කරන්න අර අපි දැක්ක මුල් අයන් මෑන් 1 වගේ ෆිල්ම් වල නික් ෆියුරි එන්නේ ඒකට නෙමෙයි එයාට ඕන පියෝ ඇමරිකාව ආරක්ෂා කරන්න. නමුත් අර මෙයාගේ තියෙන්නේ පොඩි වෙන දෙයක්. දැන් අපි බ්ලැක් පැන්තර් වකන්ඩා ෆොරෙවර් එකේ දැක්කම එයා CIA එකේ හෙඩ් විදියට ඉදිද්දී අර වකන්ඩා වලට රේවර වකන්ඩා ටෙලකොන් වල තියෙන ටෙක්නොලොජි එක ගන්න පොඩි ස්ට්‍රගල් එකක් දුන්නා වගේ එකක් තියෙනවා මෙයාගේ. එතකොට අපි දැක්ක බ්ලැක් විඩෝ ෆිල්ම් එකේ අන්තිමට යෙලේනව ගිහිල්ලා යෙලේනට ගිහිල්ලා කියනවා ෆින් බාටන් තමයි මෙයාගේ කිව්වේ. එතකොට අර ඒගොල්ලොම වරික උත්තර ගත්තා වගේ වැඩකුත් කරා. ඊට පස්සේ කල්පනා වින්ටර් සෝල්ජර් එකේදී
අන්තිමට ජෝන් ඔක්ක හම්බලා එයාවරක්කු කරගත් වගේ වුණා. ඊට පස්සේ ඒ වගේ දෙයක් තිබේ. කියන්නේ මෙයාට අර ඒ කියන්නේ අර කියන්නේ she did it without getting her hands dirty. ඒ කියන්නේ අර එයාම කෙලින්ම ඩිරෙක්ට් වෙන්නේ නැතුව අර එයා ඒ වගේ ඒජන්ට්ස්ලා පාවිච්චි කරලා එයාගේ ඩර්ටි වර්ක්ස් කරගත්තා වගේ වැඩකුත් තියෙනවා. ඒතර මේකෙදී එයාගේ අර ලොකුම මේක වෙන්නේ ඇවෙන්ජර්ස්ලා නැහැ කියලා කියන නිසා තමයි අර ඔය සෙන්ට්‍රල් ප්‍රොජෙක්ට් එකක් එහෙම කරලා තියෙනවා කියලා අපිට පෙන්වන්නේ යාගේ සීක්‍රට් මේකෙදී බේස් එකේදී. එතකොට එතනට අර අපි දැක්ක පළවෙනි සීන් එක අර එතන කොංග්‍රස්මන් මකී එනවා. මකීත් ඇවිල්ලා අහගෙන ඉන්නවා. එතකොට ඕකේ අර හොඳ සීන් එකක් තියෙනවා. එතනදී කියනවා Avengers are not coming කියලා වැලන්ටිනා කියනවා. එතකොට බකී කියන්නේ ඇවෙන්ජර් කෙනෙක්. ඔව් Avengers are not coming කියද්දි බකී එතනට ආවනේ. බකී ඇවෙන්ජර් කෙනෙක්. අර බකී එතනට ඇවිල්ලා එතකොට අර බකීගේ මූණට ෂොට් එකක් පෙන්නනවා කැමරාවෙන්. අර ඒක නිකන් අර කියන්න බකී දිද්දිත් අර ඒක නිකන් පොඩි ෂෝ ෂැඩෝ කිරීමක් තියෙනවා එතන. ඒක නිකන් කියන්නේ අර Avengers are not coming කියලා කියන එක ඇත්තම ඒක බොරුවක් වගේ දෙයක් තමයි යා කියන්නේ. කියන්නේ ඊපස්සේ එහෙම දෙයක් තියෙනවා අර පොඩි වැලන්ටිනාගේ. එයා කියන්නේ හිතලා ඇසෙම්බල් කරන දෙයක් නෙමෙයි. ඉතින් අර එයාට විරුද්ධව කට්ටිය ඇසෙම්බල් වෙන එකක් තමයි උතන ෆිල්ම් එකේ තියෙන්නේ. මේ එතකොට තව කතා කරන්න ඕනේ අපි මේ Avengers Tower එක ගැන. අනිවාර්යෙන් Avengers Tower එක මේකෙදි මේ ෆිල්ම් එකේදී Watch Tower එක වෙලා තියෙනවා සෙන්ට්‍රිගේ. Watch Tower එක ගැන ඉසුරු දන්න මට වඩා ගොඩක් සෙන්ට්‍රි ඊට පස්සේ අපි කවුද බොබ් රොබර්ට් රෙනෝල්ස් ඊට පස්සේ වොයිඩ් කියන කැරක්ටර්ස් හතරම ඉන්නේ එක බොඩි එකක් ඇතුලේ. ඒ පර්සනැලිටිස් හතරම. ඊට පස්සේ වොච් ටවර් එක ගැන කතා කරොත් වොච් ටවර් එකේ තිබ්බා අපි මේ අයර්න් මෑන් නේ අයර්න් මෑන් උයි කැප්ටන් ඇමරිකයි නේ දෙපැත්තේ අර ලොකු ඒගොල්ලෝ වෙනම පතක් වෙන්න වගේ නිකන් දාලා තිබ්බා. ඒ කියන්නේ ඕකේ වොච් ටවර් එක කියන්නේ අර මේගොල්ලෝ එක කලෙක්ට් කරපු රෙබල් වලින් අර වෙච්ච මතකද පළවෙනි ඇවෙන්ජර්ස් ෆිල්ම් එකේ අර අන්තිමට ෂොට් එකක් වෙනවනේ ලොකු ඒ අකුරක් විතරක්. ඒ අකුර තියෙනවා ලෝකීගේ සෙට් එක වගේ තියෙනවා. ඔව්. තව අර චිතාවරි වෙපන්ස් කීපයක් තියෙනවා. ඒක බලාගන්න පුළුවන්. මේක දැන් මේ මූවි එකේදී කියන්නේ The New Avengers Thunderbolts මූවි එකේදී මේ සෙන්ට්‍රිගේ වොච් ටවර් එක වෙලා තියෙනවා. මේක ලොකු පරිවර්තනයක්. මේක ගැන ලොකු බෑක් ස්ටෝරි එකකුත් තියෙනවා. ඔව් ඒ කියන්නේ ඔව් එතකොට දැන් අපි කොමික් වලදී ගත්තොත් අර සෙන්ට්‍රි කෙනෙක් නාව ඉන්ට්‍රොඩියුස් කරේ 2006 හරි 9 හරියටම වරුද්ද මතක නැහැ. ඒ කාලේදී ඉන්ට්‍රොඩියුස් කරද්දී ඒගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කරේ සෙන්ට්‍රි කෙනෙක් කෙනා මුලින්ම මාවල් යුනිවර්ස් එක බිගින් එකේදීම හිටියා. ඒ කියන්නේ ජිම් ස්ටාලින් ස්ටෑන්ලි කොමික් මුලින්ම ලියන කාලේ. එතකොට ඒ කාලේ හිටියා. නමුත් අර යම් කිසි සිදුවීමක් නිසා යාගේ එක්සිස්ටන්ස් එක හැමෝටම අමතක වුණා. සෙන්ට්‍රිටම කියන්නේ බොබ්ටම අමතක වුණා කියලා තමයි කතාව ලියලා තියෙන්නේ. ඔව්. එතකොට කොමික් වලදී වෙන්නේ සෙන්ට්‍රි හිටපු වොච් ටවර් එක තිබ්බ තැන තමයි ටෝනි ස්ටාර්ක් ඇවෙන්ජර්ස් ටවර් එක බිල්ඩ් කරන්නේ. එහෙම තමයි කොමික් වලදී තියෙන්නේ. නමුත් අර ෆිල්ම් වලදී එනකොට ටෝනි ස්ටාර්ක් එතන ඇවෙන්ජර්ස් ටවර් එක බිල්ඩ් කරලා තිබ්බා. ඒක නිසා ඊට පස්සේ ටෝනි ස්ටාර්ක් අපිට මතක හෝම් කමින් එකේදී සෙල් කරා කියලා හැපි හෝගන් කියනවා ඊට පහකට. ඉතින් කාටද සෙල් කරේ කියලා කියන්නේ නැහැ. Have moving day to worry about. Everything's got to be out of here by next week. Wait, you're moving? Who's moving? Yeah, don't you watch the news? Tony sold Avengers Tower, relocating to a new facility upstate where hopefully දැන් එතකොට ඒ කාලේ දැන් කතාවක් තිබ්බා. දැන් කෑන් ගැන ලොකු කතාවක් තිබ්බනේ. එතකොට සමහර කට්ටිය කිව්වා මිස්ටර් කියන්නේ කෑන් වේරියන්ට් කෙනෙක් මිස්ටර් ග්‍රයිෆන් කියන බිස්නස්මන් කෙනා ඇවෙන්ජර්ස් ටවර් එක බෝට් කරා වෙන්න පුළුවන් කියලා. ඔව් එහෙම අයිඩියා එකක් තිබ්බා. ඒ කියන්නේ යා එතකොට යාට හරිදින එතකොට යාට ටෝනි සෙල් කරා කියලා කියනවා. නමුත් අර දැන් අපි දැන් මේකෙදි රිවීල් වෙනවා. ඉතින් ඇත්තටම කවුද ඒක වැලන්ටිනා තමයි බයි කරලා තින්නේ කියලා. එතකොට මේකෙදි අර තින්නේ දැන් කොමික් වලදී නම් වොච් ටවර් එක තියෙන තැනම හදුවට අපිට වොච් ටවර් එක වෙනම තේින්නේ නැහැ. හැබැයි ඒ කියන්නේ වොච් ටවර් එකයි ඇවෙන්ජර්ස් ටවර් එකයි දෙකක් විදිහට තමයි එකම තැන තියෙන දෙකක් විදිහට තමයි කොමික් වල තියෙන. නමුත් මේකෙදි නම් ඉතින් ඇවෙන්ජර්ස් ටවර් එකම තමයි කෙලින්ම අර වොච් ටවර් සෙන්ට්‍රික් වොච් ටවර් එක කියලා
මොකද ඊට පස්සේ පාවිච්චි ඇවෙන්ජර්ස් කරලා තියෙන්නේ. ඇවෙන්ජර්ස්ට තව එක ඒගොල්ලෝ හිටියේ නෑ ඊට පස්සේ වෙනම ඔව් ඊට පස්සේ ඒගොල්ලෝ අර එයාගේ හාවර්ඩ් ස්ටාර්ක්ගේ හාවර්ඩ් කම්පවුන්ඩ් එකනේ අලුත් ඇවෙන්ජර්ස් බේස් එක විදිහට පාවිච්චි කරේ ඒක. පාවිච්චි කරා. ඒකත් හැබැයි ඩිස්ට්‍රෝයි වුණා එන්ඩ් ගේම් එකේදී. දැන් Endgame එකේදී දැන් ගොඩක් වෙලාවට ඒක ගැන අලුත් ඇවෙන්ජර්ස් බේස් එක වෙන්න පුළුවන් අර ටියමට්ගේ පෝප් එක තියෙනවා මේ ඉන්දියන් ඕෂන් එකේ එතන වෙන්න පුළුවන් මොකද එහෙමත් කතාවක් තියෙන එතන වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ මේ අපිට මේ මූවී එකේ තව සීන් එකක් තියෙනවා අපි මේ වැලන්ටිනා මේ කියන්නේ මේ තන්ඩර්බෝල්ට්ස් ටීම් එකේ ඉන්න කැරක්ටර්ස් අපි දන්න කැරක්ටර්ස් බ්ලැක් විඩෝ ඊට පස්සේ ජොන් නෝකර් ඒ කට්ටියම යවනවා මේ පොඩි තැනකට ඊට පස්සේ එතනදී ලොකු එයාගේ ඉන්ෆිනිටබල් වෝල්ට් එක ඊට පස්සේ එතන ඒ කියන්නේ ඊට පස්සේ තමයි එතනදී අපි එතනදී තමයි මුලින්ම අපිට බොක්කු බලා ගන්න පුළුවන් නේ ඒ කියන්නේ දැන් එතන එයා වැලන්ටිනා ඇත්තටම යවන්නේ අර කට්ටියව ඩෙත් ට්‍රැප් එකකටනේ කිල්ලිච්චද වගේ. එතකොට එක එක අයට එක එක ටාගට් දෙන හැමෝටම ටාගට් එකක් හම්බ වෙනවා. කොහොමද දැන් ඔක ෆයිට් කරද්දි තමයි අර අපි දැක්කා නිකන් කියුට් මොකක්ද එයා හිටපු ඔක්ස්ෆෙන් වගේ ඇවිල්ලා සෙන්ට්‍රි නිදහස් වෙන්නේ. කියන්නේ ගොඩක් වෙලාවට ඔක වෙලා තියෙනවා ඇත්තේ. ඒ කියන්නේ සෙන්ට්‍රි කියනවනේ එයාට මතක නෑ කොහොමද ආවේ. එයාට මතක මෙඩිකල් එකකට මෙඩිකල් පර්පස් එකට එයා ප්ලේ ගන්න විතර. ඒ කියන්නේ එයාගේ විතර නෙමෙයි තව ගොඩක් අයගෙන් අරගෙන තියෙන ගොඩක් අය මැරෙලා නිසා ඩිස්පෝස් කරලා ඇති ගොඩක් වෙලාවට. එනේ වැලන්ටිනා අහන්නේ who the hell is this guy කියලා. ඒ කියන්නේ වැලන්ටිනාටත් අයිඩියා ගන්න නැහැ බොබ් කියන්නේ කවුද කියලා. ඒ කියන්නේ ගොඩක් අය ඔකට ප්‍රොජෙක්ට් එකට වෙලා ඇතිනේ. ඒක නිසා අර එයාව එහෙම මයින් කරලා තිබලා ඒත් නමුත් අර එයා කියන්නේ සර්වයිව් වෙලා තියෙනවා කියලා පෙන්නනවා. වැලන්ටිනා දැක්කම සර්ප්‍රයිස් වෙනවා. ඔව් ඒ වැලන්ටිනාට අයිඩියා ගන්න නැහැ බොබ් විතරක් ගත්තා. කියන්නේ එහෙම වෙන්නේ ඉතින් ගොඩක් වෙලාවට තව කට්ටිය වරන් නැති මොකද ඔක කොන්කර්ජන් තියෙන ගවර්න්මන්ට් සුපර් සෝල්ජර් සීරම් ප්‍රෝග්‍රෑම් එකේම එකක් තමයි සෙන්ට්‍රීට හම්බුනේ කියලා කියන්නේ. ඒ හැබැයි ඒක කියන්නේ ස්ටිව් රෝජර්ස්ට දුන්න සීරම් එකට වඩා ගොඩක් පවර්ෆුල් සීරම් එකක් දුන්නා කියලා තමයි සෙන්ට්‍රීට කියන්නේ. මොකද දන්නවා සෙන්ට්‍රීට තියෙනවා 1 මිලියන් එක්ස්ප්ලෝඩින් සන් වල පවර් එක සෙන්ට්‍රීට තියෙනවා කියලා කියනවා. එතකොට එතනදී සෙන්ට්‍රීව ඇත්තටම නිදහස් වෙන්නේ ඒක නිකන් අර හම්බයක් වගේ අර දෙන්න ජෝන් මේ බ්ලැක් විඩෝට ගහද්දි අර ඒක වැදිලා තමයි අර මේක අන්බොක්ස් වෙලා එයා එළියට එනවා. එතන එයාට අයිඩියා එකක් නැහැ. ඒක දැක්කම වෙන එන කන්ෆියුසින් ටිකක්. එයාගේ පවර්ස් ගැනවත් දන්නේ නැති. දන්නේ. එතන වෙන සීන් එකකින් තමයි මුලින්ම එයාව නිකන් අහසට වගේ ගිහිල්ලා ඉතින් තමයි මේ එයාව ඊට පස්සේ එයාගේ ලොකු ඩීටේල් එකක් පෙන්නනවා. එයා එහෙම මේ අහසට ගිහිල්ලා එයා වැටෙනවා. වැටුණට පස්සේ එහෙන ඒරියා එකක් එතන ඩිස්ට්‍රොයි වෙනවා වගේ පෙන්නනවා නේ ෆිල්ම් එකේ හොඳට ඒක පෙන්නලා තිබ්බා. අර ඒ කියන්නේ පවර් එක එයාගේ අර පවර් එක නිකන් සමහරවිට එහෙම දෙයක් අර සුපර්මෑන් ෆිල්ම් එක බලවත් ඒ වගේ දෙයක් තියෙනවනේ අර සුපර් කියන්නේ අර එයා ඉන්ඩිස්ට්‍රක්ටබල් වගේ කියන නිසා ඉතින් අර එහෙම දෙයක් පෙන්නනවා. රෙඩ් ගාඩියන් ඇවිල්ලා මේ තන්ඩර්බෝල්ට්ස් ටීම් එක අරන් යන සීන් එක තමයි පෙන්නන. එතනදී අර පොඩි ෂූටින් සීන්ස් වගේ තියෙන ඒස්සේ මේ කවුද අපි වින්ටර් සෝල්ජර්ත් ඇවිල්ලා එතන එයාගේ පවර්ස් එක හොඳට පෙන්නලා තිබ්බා. ලොකුට එයා නිකන් ඒ කියන්නේ අපි දැක්ක දෙයක් තමයි අර වින්ටර් සෝල්ජර් කැප්ටන් ඇමරිකා වින්ටර් සෝල්ජර් මූවී එකේ පාවිච්චි කරපු එයාගේ අර ගන් එක පාවිච්චි කරන අර නික් ෆියුරිට ඇටැක් කරපු ගන් එක තියෙන්නේ අර ඒකත් පාවිච්චි කරන දැක්කා. තව පොඩි කියන්නේ ඒකෙන් පස්සේ අර එයාගේ පොඩ බෑඩෑස් ගතියකට අඩු වුණා කියලා මට දැනුණා වියත් සිවිල් වලින් පස්සේ. නමුත් අර මේකෙදි ටිකක් එයාගේ එක තිබ්බා කියලා මට හිතෙනවා. මොකද ඒක මට හිතුනේ හොඳටම හිතුනේ අර ඇවෙන්ජර්ස් ටවර් එක ඇතුළේදී සෙන්ට්‍රික් එක්ක බකි ෆයිට් කරද්දී සෙන්ට්‍රිට හෑන්ඩ් ටු හෑන්ඩ් ෆයිට් එකක් දීලා සෙන්ට්‍රි අර එයාගේ නයිෆ් එක අල්ලන් ඉද්දී අර යටින් පිස්ටල් එකකින් අර එයාගේ සෙන්ට්‍රිගේ හෙඩ් එකට පියන සෙන්ට්‍රි ෆාස්ට් නිසා බේරෙනවා. නමුත් අර සාමාන්‍ය කෙනෙක් නම් ගත්තම බේරෙන ඒ ෂොට් එක මට පස්සට දැනුනේ ෂොට් එක. ඒ ෂොට් එක ගැන ඉස්සරහට බෑඩෑස් ඉස්සරහට කතා කරන්න තින්දේ පොඩ්ඩක් පොයින්ට් අවුට් කරේ. ඊට පස්සේ අපිට මේ තව මේ ෆිල්ම් එකේ තියෙන තව අපිට වැදගත් කැරක්ටර් තමයි මෙල් කියන්නේ. මෙල්ලුයි වින්ටර් සෝල්ජර් කියන්නේ බකී අතර පොඩි කන්වර්සේෂන් එකක් තියෙනවා.
පොඩි පොඩි කනෙක්ෂන් එකක් තියෙනවා මේක ෆිල්ම් එකේ ප්ලොට් එකට බලපාන. ඒක ගැන අපි පොඩි ඩිස්කස් එකක් දාමුනේ. ඔව් දැන් ඇත්තටම බකී තමයි මෙල්ට කියන්නේ වැලන්ටිනා කියන්නේ මොකක්ද එයාව කෝට් කරන්න හෙල්ප් කරන්න කියලා තමයි පාටි එකේදී බකී කියන්නේ. ඒක නිසා එයා බකීට කෝල් කරලා කතා කරලා කියනවා මෙහෙම සෙන්ට් ප්‍රොජෙක්ට් එකක් ගැන. ඒක කියන්නේ දැන් ඇත්තටම අර අන්ඩර්බෝල්ස්ලා කැප්චර් කරාට පස්සේ නමුත් අර එහෙම දෙයක් කියන නිසා තමයි බකී හොයාගෙන යන්නේ. හොයාගෙන ගිහිල්ලා ඒ කියන්නේ වැලන්ටිනා අර අන්ඩර්බෝල්ස් එකේ අපි දන්නවා US agent ghost එක කට්ටිය පාවිච්චි කරා කියලා අරයාගේ dirty works කරන්න බකීට පුළුවන්. එතකොට අරයා ඒ කට්ටියව සාක්ෂි විදියට දීලා වැලන්ටිනාව මේ බලෙන් අයින් කරලා හිරේ යවන්න හරි ඒ වගේ දෙයකට තමයි බකීගේ ඉන්ටෙන්ෂන් එක. ඒත් අපි අර දැක්කා සෙන්ට්‍රිගේ ඒ සීන් එකෙන් අර අන්ඩර්බෝල්ස්ලා යනකොට බකී ඇවිල්ලා ඒගොල්ලොන්වත් කැප්චර් කරලා ඒගොල්ලොන්වත් ටයි අප් කරලා කියනවා මෙහෙම දෙයක් කරන්න ඕන කියලා. ඒකට ඒගොල්ලෝ අහනවා ඇයි කියලා. ඊට පස්සේ ඒක කියනකොට අන්ඩර්බෝල්ස්ලා බකීට කියන කතාවක් නෙවෙන්නේ මෙහෙම සෙන්ට්‍රිගෙන්. නමුත් අර බකී එක වැඩි විශ්වාස කරන්නේ නැහැ කියලා තියෙනවා. ඊට පස්සේ මෙල් ඒ වෙලාවේදී තමයි කෝල් කරලා බකීට කියන්නේ. ඒතකොට මෙල් කියන්නේ අර වැලන්ටිනා ගාව හිටිය කෙනෙක් වුණාට අර මෙල්ට සාමාන්‍යයෙන් මොකද්ද හරි වැරද්ද සාමාන්‍යයෙන් එයා අර වැරදිගේ කොච්චර වැරදි වුණත් එයා සේවය කරන කෙනාගේ පැත්තම ඉන්නව වෙනුවට පරිපැත්තට දෙයක් කරන්න ඒ වගේ කැරක්ටර් තමයි උතනදී මෙල්ගෙන් අපි දකින්නේ. ඔව් හරි දේ කළා හරි දේ ඔව් දැන් මූවි එක අන්තිමටත් එයා නමුත් අර මේක ෆිල්ම් බලපු කට්ටිය දන්නවනේ අර සෙන්ට්‍රි වැලන්ටිනාව අර බෙල්ල තද කරන් ඉද්දි අන්තිමට මෙල් තමයි ඇවිල්ලා සෙන්ට්‍රි කිල් ස්විච් එක ප්‍රෙස් කරන්න. එතකොට එතනින් වැලන්ටිනා බේරෙන්නේ. මොනවා වුණත් අර එයාගේ හොඳ කියන්නේ she has a good heart විදියට තමයි මෙල්ල මේක පාවිච්චි කරලා තියෙන්නේ. එතනදී අපිට මේ ඒ කියන්නේ ඒ සීන් එක වෙනකම්ම අපි දැක්කේ සෙන්ට්‍රි කියන පර්සන් කියන්නේ. ඊට පස්සේ ඉතින් අපිට වොයිඩ් බලන්න ඉතින් ඇත්තටම මාර ඉන්ටරෙස්ටිං ෆිල්ම් එක. වොයිඩ් ආවට පස්සේ ඊට පස්සේ කතා කරන්නේ ලොකුම දෙයක් තමයි ඒ කියන්නේ ඔබ තව දෙයක් කියන්න ඕන. අර වැලන්ටිනා බොබ්බ අරන් ගිහිල්ලා එයාගේ පොඩි බ්‍රේන් වොෂ් කරනවා වගේ දෙයක් කරනවා. හරියටම නැතුව එයාට කියනවා මෙච්චර පවර්ෆුල්. එතකොට එතනින් පස්සේ ඒක නිකන් අර සේම් ෆුටේජ් මේ මොකද්ද මේ කැප්ටන් ඇමරිකා ෆස්ට් ඇවෙන්ජර් එකේ තිබ්බා වගේ නිකන් වෙනම එයාට හදලා තිබ්බා වගේ ඒකත් තමයි එලියන් ගත්ත ෂොට් එක අපිට දැක්කේ. අර ඒ වගේම පවර ඔතන එයා සෙන්ට්‍රි කියන මානසිකත්වයට හැදුවට පස්සේ එයා බොබ් කියලා නෙමෙයි පාවිච්චි කරන රොබර්ට් රෙනෝල්ඩ්ස් කියලා. අර ඒකත් පොඩ්ඩක් ඔතන හයිලයිට් කරලා කියන්න ඕන දෙයක් තමයි අර ඒ දෙන්න අර එකම එක්කෙනා වුණාට එයා පාවිච්චි කරන්නේ අරක. මොකද සෙන්ට්‍රිට වුණත් අර එයාගේ පවර්ස් දැනගත්තට පස්සේ එයාගේ පොඩි ඊගෝ එකක් එන වගේ දෙයක් වෙනවා. එහෙම දෙයක්ත් තියෙනවා. හැබැයි සෙන්ට්‍රිත් අර අනවශ්‍ය විදියට දැන් එතන අපි දැක තන්ඩර්බෝල්ට්ස් එක සෙන්ට්‍රි ෆයිට් කරද්දි සෙන්ට්‍රිට අර වැලන්ටිනා කිව්වට මේ කට්ටියව ඒක මරලා දාන්න කියලා සෙන්ට්‍රි කරන්නේ නැහැ. කියන්නේ ධානොත් කියනවා. ඒ වගේම අර ටනල යද්දිත් මේ අස්සෙන් එලවලා ගහන්නේ නැහැ. මොකද අර සෙන්ට්‍රිට ත්‍රෙට් එකක් නෙමෙයි නිසා. ඒ කියන්නේ එයා කැමති නැහැ කාගෙන්වත් අනගන්න දැන්. ඒ කියන්නේ එයා හිටපු තැනින් එයාව අප්කරාට එයා කැමති නැහැ අප්කරපු එක්කනගෙන්වත් අනගන්න. එහෙම දෙයක් තමයි අපිට ෆිල්ම් බලද්දි තේරෙන්නේ. ඊට පස්සේ ඔය දෙන්නයි කතා පොඩ්ඩක් හීට් අප් වෙලා තමයි සෙන්ට්‍රි අර වැලන්ටිනාව මෙම් කරන් ගිහලා අර මෙල්ල ඇවිල්ලා කිල් ස්විච් එක දාලා සෙන්ට්‍රියට ඇදගෙන වැටෙනවා. අර එයාගේ බ්‍රේන් එක එක්ස්ප්ලෝඩ් වෙනවා වගේ දෙයක් වෙනවා. ඒගොල්ලෝ ෂොට් එක බැලුවොත් ඇස්වලින් අර ඇස් නිකම් මේ පින්නවා වගේ දෙයක් වෙන. ඒ කියන්නේ කිල් ස්විච් යන වල බ්‍රේන් එකෙන් තියෙනවා. එතන තමයි වොයිඩ් අපිට වෙන්නේ. වොයිඩ්ගේ සීන් එක නම් විතරම වොයිඩ් කියන්නේ අර පර්සනැලිටි එකකට වඩා අර එයා ඇවිල්ලා ඩාර්ක් එන්ටිටි කෙනෙක්. එතකොට රොබර්ට් රෙනෝල්ඩ්ස් අතනදී කිල් වුණාට පස්සේ
පොයිට් ඇවිල්ලා එයාගේ බොඩි එක ටේක් ඕවර් කරගන්නවා වගේ දෙයක් තමයි එතනදී තියෙන්නේ නේද? අර අන්තිම ෆයිනල් ඇක්ට් එකේ ෆයිට් එකේදී පෙන්නනවා බොබ්ගේ එයාගේම මෙන්ටැලිටි එකක් එක්ක තමයි එයා ෆයිට් කරන්නේ වගේ දෙයක්. අර ආයි කට්ටියම ලැබ් එකට යනවා බොබ් සහ තන්ඩර්බෝල්ට්ස්ලා ලැබ් එකට අර බොබ් හදපු ලැබ් එකට ගිහිල්ලා එතන වොයිඩ් එක පේන අපිට වොයිඩ් එක ගහද්දී එලෙන කට්ටිය ඇවිල්ලා පැවැදලා ගන්නවා. මොකද නැත්නම් අරයත් ඒ තත්ත්වයට කියන්නේ අරයාවත් කළු පාට අපි දැක්කරේ වොයිඩ් වෙලා තියෙන වගේ දේ වෙන නිසා අර තන්ඩර්බෝල්ට්ස් ඇවිල්ලා එයා බේරගත්තා. ඒක නිසා අර කට්ටියම ආයි තිබ්බ තත්ත්වයටපත් වුණානේ. එහෙමනේ මූවි එක කරුනේ. එතකොට අර ඒ දේ වෙන්නේ අර ඒක නිකන් අර මූන් නයිට් එකේ වගේ වුණ එකට පොඩ්ඩක් සමානකමක් තියෙනවා. අර මූන් නයිට් හැබැයි මූන් නයිට් එකේදී නම් අන්තිමට අයිසෙක් නෙමෙයි කවුද අපේ නම මොකක්ද නළුවනේ කවුද ස්ටීවන් ගාඩ් මාක් ඒ දෙන්න පොඩ්ඩක් එකඟතාවයකට එනවනේ. අර ඒ වගේ නැතුව අර මේක පොඩ්ඩක් වෙනස් නේ. හැබැයි ස්ටීවනුයි මාකුයි ආවට ජේක් ලොක්ලි කියන පර්සනැලිටි එක ආවේ නැහැනේ. අර ඒ වගේ දෙයක් තමයි මෙතනත් තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. එහෙම දෙයක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. ඔව් ගොඩක් ඉන්ටරෙස්ටිං. ඒ වගේම මේ තව ඉන්ටරෙස්ටිං පොයින්ට් එකක් තියෙනවා මේකේ මේ ඇවෙන්ජර්ස් අපි 2012 බලපු ඇවෙන්ජර්ස් එකේ තිබ්බ ලොකේෂන් වල ගොඩක් සමානයි මේකේ මේ අර තිබ්බ සීන් එහෙම ගොඩක් සීන් එහෙම මේ ඒකත් ගොඩක් රිමයින්ඩ් එකක් නේ. ෆිල්ම් එක පැත්තෙන් දැනෙච්ච දෙයකටත් වඩා අර ඒක අර ඇවෙන්ජර්ස් ලව ඇසෙම්බල් කරේ පළවෙනිට 2012 ඇවෙන්ජර්ස් නේ. ඒකට ඒ වගේම නිව් ඇවෙන්ජර්ස් ලව ඇසෙම්බල් කරපු එකත් අර පොඩ්ඩක් ඒකට පොඩ්ඩක් ළඟින් යන වගේ දෙයක් තමයි. පොඩි රිමයින්ඩ් එකක් වගේ අර කලින් බලපු රිමයින්ඩ් එකක් වගේ ට්‍රයිබ් එකක් වගේ ඒ වගේ ඒක බලපු කට්ටිය කරලා තිබ්බේ. ඒක මාර ෆීල් එකක් ඒක. ඊට පස්සේ දැන් කියන්නේ ෆයිනල් බැටල් එකත් උනේ ඇවෙන්ජර්ස් ටවර් එක ගාව මේකෙත් එහෙමනේ. ඔව් මේකෙත් ෆයිනල් බැටල් එක ඇබ්සලියුට්ලි උනේ රියල් වර්ල්ඩ් එකේදී උනේ මේ ඇවෙන්ජර්ස් ටවර් එක ගාවනේ. අර එහෙම දෙයක් තියෙනවා. තව මේක බලපු ෆෑන්ස්ලා මාවල් ෆෑන්ස්ලාටයි ඊට පස්සේ ඒ මාවල් ලොකුට බලන්නේ නැති කට්ටිය මොනවත් නෙමෙයි ඒගොල්ලන්ට අනිවාර්යෙන් ප්‍රශ්නයක් වෙන්න ඕන දෙයක් තමයි ලොකු ප්‍රශ්න තමයි මේ ටයිම් ලයින් එක කියන එක. මටත් ඒක ප්‍රශ්නයක් වෙලා තිබ්බා. මොකද මේ කැප්ටන් ඇමරිකා බ්‍රේව් නිව් වර්ල්ඩ් එහෙම බලද්දි එහෙනම කන්ෆියුසින් මොකද්ද මේ යන ටයිම් ලයින් එක කියලා තේරුම් ගන්න බෑ. ඊට පස්සේ ආවට ඇඩිවිල් බෝන් එකේ ඒකත් මට ටයිම් ලයින් එක ඇත්තටම මට ටයිම් ලයින් එක ගැන අයිඩියා එකක් තිබ්බේ නෑ. බැලුවා හැබැයි බෝන් එකේ නම් හොඳටම හොඳයි. තන්ඩර්බෝල්ට්ස් එකත් හොඳටම හොඳයි. ටයිම් ලයින් ගැන කතා කරද්දි මේ දැන් ගොඩක් කට්ටිය පටලන් ඉන්නවා මේ ඊළඟ කතා කරන මිසුරු. ඒ කියන්නේ මේක අපිට මේ සමාජ දකින්න තියෙන ලොකුම දෙයක් නෙමෙයි. නමුත් අර සමහර කට්ටිය පටලන් ඉන්නවා මේක අර X-Men ලයි ඊට පස්සේ MCU එකයි එන පැටලෙවිල්ල පටලවන් ඉන්න මේක අර ලොකු හිස්ටරියක් තියෙනවා මේ මාවල් එකේ. ඇත්තටම X-Men ලා එහෙම ගැහුවේ කවුද 20th Century Fox කියන්නේ 2019 නේ ඔය මම හිතන්නේ ඩිස්නි ගත්තේ. එතකම්ම ගැහුවේ 20th Century Fox එකේ. ඒගොල්ලෝ අර නිකන් කන්ටිනියුටි එක ගැන හිතන්නේ නැතුවනේ ගොඩක් ෆිල්ම්ස් කරලා තියෙන්නේ. ඒක අර ඇත්තටම බලවම තේරෙනවනේ. ෆිල්ම් එක අර පිළිවෙලකට බලාගෙන ආවොත් තේරෙනවා. මම පිළිවෙලකට බැලුවට මේ උනට අර අයිඩියා එක එන්න නිකන් අර අන්තිමට හරියට වගේ පැටලෙනවා මාර විදිහට මොකද්ද මේ උනේ කියලා අර 2000 පෙන්නන ඔයා විතරක් නෙමෙයි ඩෙඩ්පූලුත් කියන කතාවනේ. ඩෙඩ්පූල් these timelines are so confusing කියලා. These timelines are so confusing. ඒක තමයි අර ඒක බලපු කෙනෙක්ට තේරෙනවා. ඒ වගේ එච්චරම අවුල් නෑ MCU ගේ ටයිම් ලයින්. හැබැයි මෙතන පොඩි පටලවිල්ලක් තියෙනවා. කට්ටිය පටලන් ඉන්න මේ ටයිම් ලයින් එක තන්ඩර්බෝල්ට්ස් එක වෙන්නේ බ්‍රේව් නිව් වර්ල්ඩ් එක කලින්ද පස්සේද ඊට පස්සේ බෝන් එකෙන් එක ආවා. කොහොමද යන ටයිම් ලයින් කියලා අයිඩියා එකක් දෙන්න. දැන් ඇත්තටම දැන් අපි කිව්වොත් ෆේස් 1 2 වල වගේ ගත්තොත් ඔය ප්‍රශ්න ගොඩක් නැහැ. මොකද ආවේ ෆිල්ම් විතරයි. ඒකත් ආවේ අවුරුද්දකට එකක් දෙකක් වගේ එහෙමනේ ආවේ. ඒකට අපිට ටයිම් ලයින් එක හිතාන්න පුළුවන්. නමුත් අර පෝස්ට් එකේ මාව මේක 2012 නම් ඉවෙන්ට් එක 2012 තමයි ෆිල්ම් එක 2012යි. ඇත්තටම සිවිල් වර්ක මාවල් යුනිවර්සිටි උනේ 2016 වල. නමුත් අර පෝස්ට් එන් ගේම් එකේදී එන් ගේම් එක වෙලා තියෙන්නේ 2019 වුණාට ෆිල්ම් එක ආවේ අපි 2023 කියලානේ කතා කරන්නේ. 2018 කතාවකින් තමයි අවුරුදු 5ක් ඉස්සරහට යන්නේ නේ. 5කට පස්සේ ඔව්. එතකොට දැන්
ටීවී සීරීස් ආර ක්වන්ටිටි එක ආවම පොඩ්ඩක් ඒ ඉවෙන්ට් වෙන්නේ මොන තැන්වල කියලා පොඩි ලෙවලක් තියෙනවා. නමුත් දැන් අපි ගත්තොත් දැන් ඕකට ගොඩක් අර මේ MCU එක යන්නේ Disney Plus එක ගොඩක් බලපාන්නේ Disney Plus ඔව්, වල Disney Plus එකේ series, ස්ට්‍රීමින් ඒගොල්ලෝ ප්ලැට්ෆෝම් අර එකේ ඉඳලා ඒගොල්ලෝ අර ක්වොලිටි එක ගැන එච්චර හිතන්නේ quality over quantity ගෙනාවනේ. අන්න ඒක තමයි ඒගොල්ලෝ අර මේ ඒගොල්ලන්ට ෆේල් වෙන්නත් ගොඩක් හේතුව ඒකයි. ගොඩක් මේ ඒ ෆ්ලොප් කියන්නේ මූවිස් මේ ෆ්ලොප් ඔව්. සීරීස් එකම ආව ගොඩක් ශීහල්ක් ඔය එහෙම දේට හේතු වුණේ මොකක්ද දන්නවද? අර මේ කොවිඩ් සීසන් එකේදීනේ ඔයගොල්ලෝ Disney Plus එක ලොන්ච් කරේ. එතකොට ඒගොල්ලන්ට ඕන වුණා Disney Plus එක ගොඩක් කට්ටිය අතර ගෙනියන්න Netflix එක වගේ ගෙනියන්න. එතකොට දැන් Marvel එක එතකොට ඒ කාලේ ආයි ගොඩාක් ලොකු ෆ්‍රැන්චයිස් එකක් දැනගන්න ඕන දෙයක් මේක දැන් Disney Plus එක පටන් ගත්තනේ ඊට කලින් ලොකෝටම හයිප් වෙලා තිබ්බ ස්ට්‍රීමින් ප්ලැට්ෆෝම් එක Netflix කියන්නේ දැන් ඔගේ මේ කතාවක් තියෙනවා මේ Marvel එකේ දැන් Daredevil Punisher අපි දන්නවා ඊට අතරව තව කැරක්ටර්ස් ඉන්නවා Luke Cage Jessica Jones කියලා ගොඩක් TV series කියවන Netflix එකේ දැන් එතකොට මේක Thunderbolts එකට අදාළ නැති කතාවක් මේ දැන් එතකොට ඒගොල්ලෝ අර ස්ට්‍රීමින් ප්ලැට්ෆෝම් එක නැති හින්දා Netflix එකට දීලා ෆිල්ම්ස් කරා මොකද මේ ඔය දැන් Netflix එකේ ඔය ෆිල්ම්ස් ගාපු ටයිම් එක තියෙනවනේ දැන් 2015 ට පස්සේ වගේනේ ඔය Daredevil එහෙම ආවේ 2015 වගේනේ 2014 15 ඒ වගේ කියන්නේ Marvel එකට මාර හොඳ කාලයක් නේ මාර හොඳට ෆිල්ම් කරලා මේ හොඳට හම්බ කරපු කාලයක් Marvel එක ඒ වගේ කාලයකට අර සමහර කට්ටියට මේ නිකන් කන්ෆියුස් වෙනවා මොකද මේක මේ වගේ කාලයක මේ Netflix එකට දීලා ෆිල්ම්ස් කරන්න මේ TV series කරන්න කියලා ප්‍රශ්නයක් එනවනේ. දැන් එතකොට ඒකත් නිකන් අර Marvel එකට Marvel දැන් Disney එකට ස්ට්‍රීම් ප්ලැට්ෆෝම් එකක් නැති හින්දා Netflix එකට දුන්නා වගේ කතාවක් නේද එතන තියෙන්නේ. ඒ වගේ දෙයක් මෙතන තියෙන්නේ. නමුත් අපිට දැන් ඔයා Daredevil series එක බලනවා නම් ගොඩක් වෙලාවට ඒක අර MCU එකට කැනන් කියලා පොඩි හින්ට් දුන්නා. ඒ කියන්නේ මුලින් මේක කිව්වේ දැන් ඒකේ ෆොගි එහෙම Paramount Pictures එකේ කාඩවත් තියෙනවා. ඔව්. ඒ වගේම අර ඔබ ජෙසිකා ජෝන්ස් එකත් එක ෂොට් එකකදී පෙන්නන Avengers Tower එක කියන්නේ තුරට පෙන්නනවා Avengers Tower එක වගේ තියෙනවා. එතකොට අර එතකොට ඔතන අර රයිට්ස් වල ප්‍රශ්නයක් තියෙන නිසා ඒ කියන්නේ Marvel Cinematic Universe එකට කෙලින්ම අරගොල්ලොම ගන්න නැතුව තමයි වෙන යුනිවර්ස් එකක් වගේ Disney ලාව කවුද Netflix එකේ characters කියන්නේ Daredevil, Punisher, Jessica Jones, Luke Cage, Iron Fist ඒ කට්ටියව ගෙනිච්ච Defenders කියලා තව TV series එකක් ආවා. ඊට පස්සේ ඒතර Marvel එක build වුණාට පස්සේ ඒ characterized කොහොමත් ඒගොල්ලෝගේ agreement එක ඉවර වෙලා තමයි Netflix එකේ ඒවා ආවේ. එතකොට මේ Marvel එකෙන් කිව්වා මේ series ඔක්කොම Marvel Cinematic Universe එකට canon කියලා. ඒ කියන්නේ Civil War එක වෙද්දි තමයි Daredevil එකේ සිද්ධිය කාලෙදී උනේ. අනිසගේ සිද්ධිය කාලේ උනේ අර මේන් එකෙන් අර එක වෙද්දි canon කියලා ඒගොල්ලෝ කිව්වේ. හැබැයි ඒ event එක ඒ විදිහටම වෙලා තියෙන්නේ ඕන කියලා එකක් නෙමෙයි තියෙන්නේ. මොකද ඔයාලට මතකයි Echo series එකේදී Echo series එකේදී Wilson Fisk එයාගේ තාත්තා මරුවට පෙන්නන හැම එක නෙමෙයි Daredevil එකේදී අත්‍යවශ්‍ය පාවිච්චි කරලා තියෙන්නේ. ඒක සමහර විට වෙන්න පුළුවන් එකක් canon නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇත්තටම Wilson Fisk ගාවේ හැම එක නැහැ. එයා අර මේ මායට පෙන්වන්න විතරක් අර ඔක ගෙනාව කියලා. බෝන් එකේ ටිකක් ටිකක් මේ පවර්ස් එහෙම ටිකක් අප් කරලා Wilson Fisk කියන බෝන් එකෙන් බලපු නැති කෙනෙක් නම් ස්පොයිලර් එකක් මේ කියන්නේ මේ අන්තිම එපිසෝඩ් එකේ තියෙනවා ඔලු කට්ටක් කුඩු කරන එක. ඒ වගේ දෙයක් කරන්න අමාරුයි මේ සාමාන්‍ය මිනිස්සෙක්ට අද්දකින්. ඒතන අපි Daredevil බැලුවොත් අර ඉතින් Wilson Fisk කියන ඇත්තම එන හයිය තියෙන එක්කෙනෙක් කියන පන්සත් එක ගහගෙන ඉඳුණත් අර එහෙම දෙයක් තියෙන. නමුත් කොමික් වලදී නම් කොහොමත් එයා හියුමන් කෙනෙක්. එයාට පොඩ්ඩක් අනිත් ඒ කියන්නේ හියුමන් එකේ එක්ස්ට්‍රීම් ලෙවල් එකට ස්ට්‍රෙන්ත් එකක් තියෙන හියුමන් කෙනෙක් තමයි Wilson Fisk කියන්නේ. හැබැයි ඒක අපි ගොඩක් Netflix series එකේ ඒක අර එච්චර දුරටම දැක්කේ නෑ. සාමාන්‍ය මිනිස්සෙක් සාමාන්‍යයෙන් ශක්තියක් තියෙන මිනිස්සෙක් වගේ තමයි අපි දැක්කේ. හැබැයි Daredevil බෝන් එකේදී අපි ඒක ටිකක් දැක්කා. අර යාගේ එක්ස්ට්‍රීම් වයලන්ස් ලෙවල් එකක් දැක්කා. මේ එහෙම දෙයක් තියෙන. ඒ කියන්නේ අර 100%ක්ම අරග නෙමෙයි. ඒකෙන් අර ඒකම මෙතනත් ඉනා පොඩ්ඩක් පොඩි දේවල් වෙනස් වුණා වගේ දෙයක් තමයි අතන තියෙන්නේ. ඒක නා මේ දැන් අපි කතා කර හිටියේ කොහොම හරි Disney Plus එක ගැන. Disney Plus එක. එතකොට අර Disney Plus එක ගැන කතා කරද්දී අපි
ඩිස්නිලා එක කරේ ඇත්තටම අර මාවල් ලොකු ෆ්‍රැන්චයිස් එකක් නිසා ඒගොල්ලොන්ගේ ස්ට්‍රීමින් ප්ලැට්ෆෝම් එක ප්‍රමෝට් කරගන්න ගොඩක් මාවල් ප්‍රොජෙක්ට් ගත්තා. ඒ කියන්නේ දැන් අර ඒ කියන්නේ අර මතක මේ නම් ෆිල්ම් ලෝඩ් එක වැඩි නේ. දැන් අපි මේ ලෝඩ් එක වැඩි. එන්ඩ් ගේම් එක වෙනකන් හෙන පොඩ්ඩයි තිබ්බේ. ඊට පස්සේ මේ අවුරුදු 5 ඇතුළත ඇවිල්ලා තියෙනවා ඒ වගේ ත්‍රිබල් ගොඩක් ආවා. ඒ කියන්නේ තුන්වෙනියක් විතර ඇවිල්ලා තියෙනවා ඒ වගේ. ඇවිල්ලා තිනවා. අනිත් එක මේ දැන් ෆිල්ම් එකක් තියටර් එකේ පෙන්නන්නනේ මේගොල්ලෝ ප්‍රොඩියුස් කරන්නේ. පාර මතකද අර ඕක 2000 බ්ලැක් විඩෝ 2020 ආපුවාම ලොකු ප්‍රශ්නයක්. ස්කාලට් ජොහන්සන්ගේ ප්‍රශ්නයක් ගියේ කියන්නේ අර එයා නඩු දැම්ම කියන්නේ මේ අරගොල්ලොන්ගේ ඇග්‍රීමන්ට් එක තිබ්බ තියටර්ස් දානවා කියලා විතරනේ. නමුත් තියටර් එකට රිලීස් කරපු ගමන් පැරලල් ඒගොල්ලෝ ස්ට්‍රීම් කරපු නිසා තමයි අර ඒගොල්ලොන්ගේ රෙවෙනියු එක අඩු වුණා කියලා ස්කාලට් ජොහන්සන් එන කේස් එක දාගත්තේ. කොහොම හරි දැන් ඊට පස්සේ අපි ගොඩක් ආව ෂී-හල්ක්, හෝක්අයි, ලෝකි ඒ වගේ ගොඩක් සීරීස් ගොඩක් ආවා. මාවල් එකේ ඩිස්නි+ එකේ කරපු ඔක්කොම නරකයි කියන්න බෑ. දැන් ලෝකි සීරීස් එකෙන් බලන කෙනෙක්ට මාර ලෙවල් එකක්. දැන් බෝන් එකෙන් ආවෙත් ඩිස්නි+ එකෙන්ම තමයි. හැබැයි අර බලන්න බැරිවත් තියෙනවා ෂී-හල්ක් වගේ ටිකක් අමාරුයි අතන. ෂී-හල්ක් එතකොට පොඩක් මිස් මාවල් එක චුට්ටක් අවුලක් තියෙනවා. ඒකට අර ආතල් එකට බලන්න එකක් වගේ නිකන් බලන්න. ඒ කියන්නේ ෂී-හල්ක් එක නම් පොඩ්ඩක් නෙවෙයි ගොඩක් අවුල් වෙනවා. අතරම මං අර නොබල බැරිකමට බැලුවා වගේ එකක් තියෙන මට ඒක ෂී-හල්ක් එක ගොඩක් මුදුකේ තියෙන ඩෙයාඩෙවිල් දැක්කම ඩෙයාඩෙවිල්ට කරලා තිබ්බෝ ඒක හෙන අවුල් ඇත්තටම ගොඩක් ඒ ඩෙයාඩෙවිල් ෆෑන් කෙනෙක්ට නම් ඕක ගොඩක් අවුල් වෙනවා. ඇත්තටම අවුලකට අත්තලා නිකන් දුකයි නිකන් කැරක්ටර්ස් වලට ඇයි මේව කරන්නේ කියලා වගේ අන්න දෙයක් තියෙන. ඔව් දැන් මේ අපි මේ කතාවට ආවේ ටයිම්ලයින් ගැන කතා කරන්න ගිහිල්ලා. ටයිම්ලයින් ගැන කතා කරමු මේ තන්ඩර්බෝල්ට්ස් එකේ. දැන් එතකොට අපි දැන් කිව්ව එතන ක්වොන්ටිටි එක නිසා පොඩි පැටලවිලිටියක් එනවා මේ ඉවෙන්ට් එක ළඟම මෙච්චර එහෙම එකක් දැන් හැබැයි දැන් මේ කාලෙදි යන්නේ 2027 වගේ තමයි මාවල් සිනමැටික් යුනිවර්ස් එකේදී යන්නේ. එතකොට අනිවාර්යයෙන්ම තන්ඩර්බෝල්ට්ස් එක වෙලා තියෙන්නේ බ්‍රේව් නිව් වර්ල්ඩ් එකට පස්සේ. මොකද අපි දැක්ක තන්ඩර්බෝල්ට්ස් එකේ අර වයිට් හවුස් ෂොට් වෙනකොට අපි දැක්ක මේ අර තව එක මොකක්ද ඒකේ නම මොකක්ද මම දැන් මතක නැහැ ඒකේ. රෙඩ් හල්ක් මේව ගාගෙන යන ස්පයිඩර්මෑන් එකේ තියෙන තව එක වොෂින්ටන් මොනියුමන්ට් එක මටම ඒකේ කන්ස්ට්‍රක්ට් කරනවා ඒ කෑල්ල අපිට පේන ඒ ෂොට් එකේදී පේන කන්ස්ට්‍රක්ෂන් වගේ තියෙනවා. අනිත් එක තමයි අනිත් එක වයිට් හවුස් එක ඉස්සරහට සමයකින් පස්සේ අර රෙබරෝසි යමල් නැතුව පොඩ්ඩක් අර ඒ ගතිය තියෙනවා. ඒක ෂොට් එක පේනවා අපිට තන්ඩර්බෝල්ට්ස් එකට. අනිත් එක තමයි දැන් අපි මේ බ්‍රේව් නිව් වර්ල්ඩ් එකේ බකී බාන්ස් දකින්නවනේ. එතකොට බකී බාන්ස් කොංග්‍රස්මන් කෙනෙක් විදිහට හිටියා. නමුත් අර මේකෙදි කියනවා වැලන්ටිනාම කියනවනේ බකී බාන්ස් කොංග්‍රස් කමින් අර අයින් වුණා වගේ දෙයක් කියනවනේ. you exist for 1 year එන්න වගේ දෙයක් කියනවා. කියන්නේ අර අවුරුද්දක්වත් හිටිය එක පුදුමයක් වගේ යන එහෙම දෙයක්ත් කියනවා. එතකොට අර මේ කොහොමත් අර බ්‍රේව් නිව් වර්ල්ඩ් එකෙන් පස්සේ Right now there are multiple rogue nations with technologies that far exceed our own. And you'll recall that our last president turned into a bright red superhuman monster who nearly destroyed this city. මේකෙන් මාස 14කට පස්සේ තමයි ගොඩක් වෙලාවට ඩූම්ස්ඩේ එකේ ඉවෙන්ට්ස් වෙන්න තියෙන්නේ. මොකද පෝස්ට් ක්‍රෙඩිට් එකේදී කිව්වා අපි ඒක ගැන කතාවට එමු මේ අන්තිමට. ඔව් දැන් මේක මේ ෆිල්ම් එක දැන් ඉස්සරහට එන්න තියෙන හැබැයි ඕකේ මට තව දෙයක් හිතෙනවා. දැන් මේකෙන් අපිට ඇත්තටම ඩෙයාඩෙවිල් බෝන් කියන එකේ ඉවෙන්ට් එක මොකද්ද ටයිම්ලයින් එක කියලා පොඩ්ඩක් හරියටම අයිඩෙන්ටිෆයි කරගන්න අමාරුයි. මොකද ඩෙයාඩෙවිල් බෝන් කියන එක ඉවර වුණේ අන්තිමට මේ අර මාෂල් ලෝකද වගේ දාලා විල්සන් ෆිස්ක් පොඩි පිස්සුවක් නටලා නැත්නම් තන්ඩර්බෝල්ට්ස් එකේ බලද්දි සාමාන්‍ය මිනිස්සු නිව්යෝක් එකේ නිකන් ඉස්සරහට ලොකු ටීම් අප් එකක් වෙනවා වගේ අර එයා ලොකු නිතිය කියන්නේ උතන ලොකු දෙයක් වුණා නිව්යෝක් වල මේ මොකද බෝන් කියන එකේදී. නමුත් අර මේකේදී අපි සාමාන්‍ය විදිහට මිනිස්සු දැක්කා එක්කෝ බෝන් අගේන් සීසන් 2 ඉන්සිඩන්ට් වුණාට පස්සේ තමයි තන්ඩර්බෝල්ට්ස් එක වෙලා තියෙන. එහෙම දෙයක් තමයි අපිට ඒක හරියටම දැනගන්න. ඉතින් බෝන් අගේන් එක සීසන් 2 එක ඊළඟ අවුරුද්දට පස්සේ තමයි. ඒකත් ලොකු ඉන්ටරෙස්ටිං ටීවී සීරීස් එක බෝන් අගේන් එක ඇත්තටම මට Netflix එකේ දාපු එකට වඩා ඇත්තටම හොඳයි.
මේ බලන්න එකත් ඊළඟට ඒකෙත් ලොකු ටීමක් එකක් වෙනවා. මොකද අපි දැක්ක ජෙසිකා ජෝන්ස් ආයෙ රිටර්න් වෙනවා කියලා කන්ෆර්ම් කරලා තිබ්බා. තව ඉස්සරහට ඉතින් හොඳ නිවුස් එයි. ඉස්සරහට ඊළඟට කතා කරන්න ඕනේ මේක අර දැන් ඉස්සරහට අපිට එන්න තියෙනවා ලොකු ඉවෙන්ට් එකක් දැන්ට කන්ෆර්ම් ලොකු ඉවෙන්ට් එකක් මේ සීක්‍රට් වෝර්ස් එක ඊට කලින් එන ඩූම්ස්ඩේ එක ඇවෙන්ජර්ස් ඩූම්ස්ඩේ එකයි සීක්‍රට් වෝර්ස් එක හැමෝම දන්නවා. ඉතින් මේකේ බේස් වෙලා තියෙන ලොකුම කියන්නේ මාවල් යුනිවර්ස් එකේ ග්‍රේටස්ට්ම විලන් කියලා කියන්නේ අපි කවුද ඩොක්ටර් වික්ටර් වොන් ඩූම් ඉන්නේ විලන්ට. ඉතින් මේ ඉවෙන්ට් එකට කොහොමද ඒ කියන්නේ මේ මාවල් ෆියුචර් එකට මේ තන්ඩර්බෝල්ට්ස් මූවි එක කොහොමද බලපායිද ඒක ගැන ලොකු ප්‍රශ්නයක් ඇති මාවල් ෆෑන්ස්ලටයි නන් මාවල් ෆෑන්ස්ලා දැන් තන්ඩර්බෝල්ට්ස් ෆිල්ම් එක බලුවට පස්සේ මම හිතන්නේ නන් මාවල් ෆෑන් කෙනෙක් තුනත් MCU ෆිල්ම් බලන්න ආසාවක් එන්න ඇති. ඒ තරම් ඒක මේ ඉෆෙක්ටබල්. දැන් ඉස්සරහා ඒ කියන්නේ මාවල් ෆියුචර් එකට කොහොම බලපායිද තන්ඩර්බෝල්ට්ස් මූවි එක දැන් මේ වෙච්ච ටීම් අප් එකත් එක්ක සහ ඉස්සරහට එන කැරක්ටර්ස් ඊට පස්සේ ඉස්සරහට එන TV සීරීස් තව තියෙනවා. දැන් අයින්හට් එකේ ට්‍රේලර් එකත් ඇවිල්ලා තියෙනවා. ඒකට නම් සම්බන්ධ නැති වෙයි. පොන්ඩමෑන් වෙන්න තියෙනවා. පොන්ඩමෑන් TV සීරීස් එකක් එන්න තියෙනවා. දැන් ඊට පස්සේ දැන් තව ඊයේ අපිට දැන් මේ අද වීඩියෝ කරන රෙකෝඩ් කරන්නේ දැන් 12 වෙනිදා. දැන් අද 25 24 තමයි අපි රෙකෝඩ් කරන්න ගත්තේ. අපිට ඊයේ නිවුස් එකක් ආවා ඩූම්ස්ඩේ එක කල් ගිහිල්ලා තියෙනවා කියලා. ඒත් එක්කම ස්පයිඩර්මෑන් 4 එකක් රිලීස් වෙන්න තිබ්බා. දැන් මේක පිළිබඳ ලොකු කතා බහක් තියෙනවා. ඒක කොහොම වේද කියන්නේ ඩූම්ස්ඩේ එකට පස්සෙම තියයිද නැත්නම් ඩූම්ස්ඩේ එකට කලින් වේද? එහෙම වුණොත් ස්ක්‍රිප්ට් එකත් ලොකු වෙනස් කරන්න වෙනවා. ඒක ඩූම්ස්ඩේ එකේ ස්ක්‍රිප්ට් එක ලියලා ඉවරයි. එතකොට තමයි ස්ටෝරි වෙනස් වෙනවා. සමහර විට මට හිතෙනවා ස්පයිඩර්මෑන් 4 එක ඩූම්ස්ඩේ එකට පස්සේ එයි කියලා. ඒකත් කල් ඇයි කියලා මට හිතෙනවා. දැන් අපි ඉගැන්නේ මුලින්ම කිව්වොත් ඔය ගේන ගැව්වොත් මට හිතෙන සමහර විට කල් යන්නේ නැතිවේ කියලා. මොකද අපි නෝවේ හෝම් එකේ එන්ඩ් එකෙන් දැක්කර ස්පයිඩර්මෑන් ටෝනි ස්ටාර්ක්ගේ ටෙක්නොලොජි එකෙන් හදපු සූට් එක පැත්තකින් දාලා එයාම කස්ටම් සූට් එක බිල්ඩ් කරගන්න. ඒ කියන්නේ එයා ස්ට්‍රීට් ලෙවල් එකට බහිනවා වගේ දෙයක් තමයි එතනදි පෙන්වන්නේ. එතකොට අර ගොඩක් වෙලාවට ඕකෙදී යන්නේ ස්ට්‍රීට් ලෙවල් එකේ කතාවක් යයි ගොඩක් වෙලාවට ස්පයිඩර්මෑන් 4 එකේදී. සමහර විට මයිකල් මැන්ඩෝගේ ස්කෝපියන් ආයෙ රිටර්න් වෙන්න පුළුවන්. ඔය මතක ඇති. එයා මේ මොකද ටීස් එකක් දීලා නිකන් එයාව නිකන් එතනින් පස්සේ ඇත්තට මයිකල් මැන්ඩෝගේ ස්කෝපියන් ගෙනාවම ලොකු දෙයක්. මොකද මයිකල් මැන්ඩෝ කියන්නේ පට්ට නළුවෙක්. බෙටර් කෝල් සෝල් බලපු කට්ටියන් දන්නවා සුපිරි නළුවෙක්. එයාගේ විලන් චරිතයක් ලොකු දෙයක් කරගන්න තිබ්බා මේ සෝනි එකට මයිකල් මැන්ඩෝ ආයෙ රිටර්න් කරගත්තා. ඒ හෝම් කමින් එක නිකම්ම ඒක තමයි. නිකම්ම අත්හැරලා ගන්න එක අපරාධය අතරම සෝනි එකෙන් මොකක් කරනවා ඉතින් කතා කරලා ගන්න සෝනි මොඩල් එකෙන්. දැන් එතකොට ස්ට්‍රීට් ලෙවල් එකේ එකක් හැදුවොත් ස්පයිඩර්මෑන්ට අර මල්ටිවර්ස් බෝහේ හැම දෙයකම ඇත්තලා අර යාටම මේවා වෙච්ච කතාවද අපි නෝවේ හෝම් එකෙන් දැක්ක ඒකෙදිත් තුනේ මල්ටිවර්ස් සීන් එකක්. එතකොට ඕක කෙන්නේ ඒ වගේ දෙයක් වුණ නිසා වෙන්න ගිහිල්ලා නවත්තපු එකක්. අර ඒ වගේ දේවලින් නැතුව අර එයාගේම ස්ට්‍රීට් ලෙවල් කියන්නේ ෆ්‍රෙන්ඩ්ලි නේබර්හුඩ් ස්පයිඩර්මෑන් කතාවක් වගේ දෙයක් ඒ කියලා හිතන්න පුළුවන්. මොකද ඒ වගේ දෙයක් ඒ කියලා හිතන්නත් පුළුවන් මේ ඒක නිසා. ඊට පස්සේ එහෙම වුණොත් එතකොට ඩූම්ස්ඩේ එකට කලින් ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ එක රිලීස් කරන එක මාවල් එකට ප්‍රශ්නයක් නැහැ. හැබැයි එතකොට දැන් අපි ගොඩක් කලින් හිතුවේ අපි දැන් අනවුන්ස් කරේ ඊ පෙරේදනේ ටෙක්නිකල් පෙරේදා 23 වගේ අනවුන්ස් කරේ. හැබැයි අපිට ඊට කලින් හිතුවේ ඩූම්ස්ඩේ එකේ ටොම් හොලන්ඩ්ගේ කාස්ට් එක තිබ්බේ නැහැනේ. එතකොට ටොම් හොලන්ඩ්ත් ඉස්සරහට අනවුන්ස් කරන්න පුළුවන්. මොකද ඇත්තම දුවොත් මේ දවස්වල ඇත්තම මේ මාවල් එකයි සෝනි එකයි ටොම් හොලන්ඩ්ගේ ඩූම්ස්ඩේ එකට එනවාද කියලා ඇග්‍රීමන්ට් එක මේවා කරන ගමන් තියෙන්නේ. ඒක නිසා තමයි අර කොහොමද රිලීස් කරන්නත් එයා ආවේ නැතත් ඩූම්ස්ඩේ එක යා නැතුව අර සීක්‍රට් වෝර්ස් එකට ඒ කියන්නේ බ්‍රෑන්ඩ් නිව් ඩේ එකේ එන්ඩින් එකෙන් සීක්‍රට් වෝර්ස් එකට කනෙක්ට් වෙන විදිහට ස්පයිඩර්මෑන් නේ කියලා හිතන්නත් තිබ්බා. දැන් ඒක වෙනස් වෙලා තියෙනවා. ඩූම්ස්ඩේ එකට වඩා මේ සීක්‍රට් වෝර්ස් එකේ තමයි ගොඩක් කැරක්ටර්ස් නැතුව සීක්‍රට් වෝර්ස් එකේ අපි හිතන ඒ කියන්නේ දැන් මියුටන්ස්ලා ගොඩක් මෙතන ඩූම්ස්ඩේ ප්‍රොජෙක්ට් මේ ප්‍රොඩක්ෂන් වල අපිට පෙන්නලා දෙනවා චෑස් වලින්
මියටන්ස්ලා ගොඩක් Original ඊළඟට X-Men ලා. ගොඩක් කට්ටිය එක්ස්පෙක්ට් කරන ලොකුව මියටන්ස්ලා දෙන්නෙත් තමයි මේ වුලරින් ඩෙඩ්පූල් කියන්නේ මේ ඒ දෙන්නත් ඒ දෙන්න ගැන කිසිම ඉන්දියක් අපිට නැහැ කියලා තිබ්බේ නැහැ. කොහොමත් හැබැයි දැන් මේ රයින් කාස්ට් ඇනවුන්ස්මන්ට්ස් එකේ 30ක් වගේ හිටියේ. ඔව් ඒත් අර මාවල් එකෙන්ම කෙවින් ෆයිගිම කියලා තියෙනවා තව ගොඩක් අය ඉන්නවා. ඔව් ගොඩක් අය announce කරලා ඉන්නවා නැහැ දැන්. දැන්. මේ ඔව්. ගොඩක් කට්ටිය කියලා තියෙන දැන් මේක මේ ඇයි කට්ටිය මේ අඩුයිනේ අඩුයි. හිටපු ඇවෙන්ජර්ස්ලවත් නැහැනේ නෑ. කියලා. එහෙම නෙමෙයි අර ප්‍රොඩක්ෂන් ඉතින් එක දාද්දී ඒගොල්ලෝ limit දෙන්නේ කරලා නෑ. දාන්නේ. අර ඔක්කොම ඒ දැම්මම කියන්නේ එතකොට එකපාරක් වැඩක් පුදු නැහැ. දුන්නාම ඒකේ ජෝයි එක යනවනේ. ඔව් දැන් නිකන් දැන් හරියට ජූලි ඔතන මාසේ ඔව්. කොමික් කොන්න එකක් තියෙනවනේ ඒකෙදි ගොඩක් ලාට මොකක්ද වෙන්නේ කියලා කෙවින් ෆයිගි සමහර හරි පොඩි මාවල් පොඩි එකෙන් clue එකක් කියයි. දෙයි. මං හිතන්නේ ඔව්. ලොකෝට දෙක කියන දැන් උතර ඉස්සර කමින් ප්‍රොජෙක්ට්ස් ගැන දැන් ඒකට තව දෙයක් තමයි තිබ්බා සීක්‍රට් වෝර්ස් එකයි ඩූම්ස්ඩේ එක අතර අන්ටයිටල් ප්‍රොජෙක්ට්ස් දෙකක් එනවා කියලා තිබ්බා. ඒ දෙකම කැන්සල් කියලා තමයි දැන් කියන්නේ. ඒ කියන්නේ අන්ටයිටල් ප්‍රොජෙක්ට්ස් දෙකක් තිබ්බා. ඒක සමහර දැන් මං රිපීට් හිතනවා ඩොක්ටර් මේ ස්ට්‍රේන්ජ් 3 එක හරි ඩොක්ටර් ස්ට්‍රේන්ජ් නැත්නම් බ්ලැක් පැන්තර් 3 එක හරි ওই දෙක මොකක් හරි එන්න තිබ්බා. නමුත් ඒක දැන් කැන්සල්. හැබැයි දැන් කියලා තියෙනවා නම නැති එක ප්‍රොජෙක්ට් එකක් තියෙනවා 2027 සැප්තැම්බර් ඔන්න වගේ කාලෙක තියෙනවා කියලා තියෙනවා. ටොක්ස් එකේ කලින් ඒක ඒක ගොඩක් වෙලාවට ඩොක්ටර් ස්ට්‍රේන්ජ් 3 වෙන්න පුළුවන්. මොකද මේ අපි මල්ටිවර්ස් ඔෆ් මැඩ්නස් එක අන්තිමට දැක්කා ඩොරමාමුගේ සිස්ටර් කියන්නේ ක්ලෙයා ඩොක්ටර් ස්ට්‍රේන්ජ් එක්කන් යනවා කියන්නේ මල්ටි ඉන්කර්ෂන් එකක් ඇති වෙලා තියෙනවා කියලා. ඒතකොට එතනින් එහාට දැන් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කියන MCU එකේ කිසිම කතාවක් නැහැ. සමහර විට එතන මොකක් හරි දෙයක් සීක්‍රට් වෝර්ස් එක සම්බන්ධ වෙන්න එතන ඩොක්ටර් ස්ට්‍රේන්ජ් 3 එකක් එන්න පුළුවන්. ඒක මට හිතෙන දේ. නැත්නම් බ්ලැක් පැන්තර් 3 එකක් එන්නත් පුළුවන්. මටත් මේ ලොකුවට අර මේ හිතනවා මේ දැන් ඔය ඩූම්ස්ඩේ එකයි සීක්‍රට් වෝර්ස් එක අතර මේ ගොඩක් හොඳ ප්‍රොජෙක්ට් එකක් රිලීස් වෙයි කියලා. නිකන් අන්ටයිටල් ඒ කියන්නේ දැන් කොහොමත් මාවල් TV series කීපයක් එන්න තියෙනවා. ඔව්, TV series විෂන් ක්වෙස්ට් එක තියෙනවා. එස වොන්ඩර් මෑන් එන්න තියෙනවා. මාවල් zombies එන්න තියෙනවා. X-Men 97 season 2 එන්න තියෙනවා. Born Again season 2 එන්න තියෙනවා. අර තව මේ බ්ලැක් පැන්තර් එකේ පොඩි TV series එකක් මට ටයිටල් එක නම් හරියට මතක නැහැ. ඒ වගේ දේ කීපයක් එන්නත් තියෙනවා. මම දැන් අනිත් ඇත්තටම එක දැන් තමයි ඔය දැන් ඔව් කියන්නු තන්ඩබෝල්ස් එකේ කාස්ට් එකකින් ඉන්ටර්වියුස් වලදී ඇහුවාම ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ කවුරුත් තාම ඩූම්ස්ඩේ එකේ ස්ක්‍රිප්ට් එක දැකලා නැහැ කියලා. දැන් ඇත්තටම තන්ඩබෝල්ස් කියන්නේ ඕවරෝල් ගත්තොත් සුපිරි ෆිල්ම් එකක් නේ. මාස්ටර්පීස් ලෙවල් එක නෑ. නමුත් අර කියන්න වරදක් නෑ. සුපිරි ෆිල්ම් එකක්. අවුලන්නේ ප්ලොට් එකක් ක්ලියර්. ඔව්. ප්‍රශ්නේ එතකොට මාවල් එක රිස්ක් එකක් කරන් නිව් ඇවෙන්ජර්ස්ලට අලුත් දැන් නිව් ඇවෙන්ජර්ස්ලට අලුත් වෙච්ච කතාවක් රිලීස් කරනවා වෙන්න පුළුවන්. අර අන්ටයිටල් ප්‍රොජෙක්ට් එක තාම තියෙනවනේ. ඒක සමහරට නිව් ඇවෙන්ජර්ස් එකක් එන්නත් පුළුවන්. ඔව් දැන් අර ඒගොල්ලෝම ඩූම්ස්ඩේ එකට කෙලින්ම ගන්න තුව ඇවෙන්ජර්ස් දැන් 2012 එකේ ඇසෙම්බල් වුණානේ 6 දෙනෙක්. ඒ වගේ මම හිතන්නේ මෙතන අර නිව් ඇවෙන්ජර්ස්ලා දැන් මෙතන හැදෙන තන්ඩබෝල්ස් ටීම් එක ලීඩ් කරයි කියලා කොහොමද යන් ඇවෙන්ජර්ස්ලා දැන් ඉස්සරහට හැදෙනවා ලොකුවට තව ටීම් එකක් වෙන ටීම්ස් ඉන්නවානේ. මෙතන අර දැන් අපි ඉස්සර දැකපු ඇවෙන්ජර්ස්ලාට වඩා දැන් මෙතන ගොඩක් ටීම්ස් හැදිලා තියෙනවා නේ. තන්ඩබෝල්ස් කියලා වෙනම ටීම් එකක් ඉන්නවා. ඊට පස්සේ යන් ඇවෙන්ජර්ස්ලා කියලා ඉන්නවා. දැන් ඉස්සරහට අපි කතා කරනවා මේ ෆැන්ටස්ටික් ෆෝර්ලා ඉන්නවා. ඒගොල්ලොත් එතන වෙනම ටීම් එකක්. ටීම් අප් වෙන ටීම් ගත්තොත් තව තියෙනවා. ඕ ගොඩක් තියෙන. ඒ කියන්නේ යන් ඇවෙන්ජර්ස් ඉන්න දැන් අපි ගත්තොත් අර ඩෙයාඩෙවිල් පනිසේ කට්ටියකින් ඩිෆෙන්ඩර්ස් ටීම් එකක් තියෙනවා. ලූක් කේජ්. එතකොට ඒ කට්ටියක් තියෙනවානේ. ඒගොල්ලෝ දැනට එතකොට ඔතනට එක්කෝ ඒ වගේ කට්ටියක් එකතු වෙන්නත් පුළුවන්. නමුත් අර ටීම්ස් ගොඩක් තියෙනවා. ඒ වගේම දැන් අර එතකොට නම් අර අපි දැන් යන් මොකද නිව් ඇවෙන්ජර්ස් ලගෙන් අලුත් එකක් දැක්කේ නෑනේ. අපි තන්ඩබෝල්ස් එකේදී දැක්කේ ඒගොල්ලෝ ඔක්කොම එකතු වෙලා දෙයක් කරනවා. සමහර විට එහෙම ප්‍රොජෙක්ට් එකක් වෙන්නත් පුළුවන්. ඒක හරියටම කන්ෆර්ම් කරන්න බෑ. දැන් රූමර් එකක්වත් නෑ මොකක්ද කියලාවත්. සමහර විට දැන් කොමික් කෝන් එක තියෙනවානේ ජූලි මාසේ. ඒකෙදි මාවල් එකෙන් ඇනවුන්ස් කරා ඒගොල්ලෝගේ අප්කමින් ෆෝමැට් ඒගොල්ලෝ ඇනවුන්ස් කරනවානේ. මල්ටිවර්ස් සාගයකින් පස් ඉවර වෙනකම් ඇනවුන්ස් කරනවා. ඒකට ඒගොල්ලෝ සර්ප්‍රයිස් එකක් දෙකක් තියන්න පුළුවන්. ඒ වුණාට මම එන දේවල් බොරු ටයිටල් ටිකක් හරි කියනවා. දැන් මතක නම් සිවිල් වර් ගෙන්න කලින්
මේගොල්ලෝ ටයිටල් එක දීලා තිබ්බේ ස්කෝපියන් සොසයිටි එකට සම්බන්ධ මට ටයිටල් එක හරියට මතක නැහැ. කොහොම හරි සිවිල් වෝර් එක ටයිටල් එක රිලීස් කරා අන්තිම මොහොතේ. අන්තිම ලං වෙලා වගේ තමයි සිවිල් වෝර් එකේ ඇත්තම සිවිල් කැප්ටන් නම්බර් 3 එක සිවිල් වෝර් කියලා රිලීස් කරේ. එතකම වෙන නම ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. ඉතින් මාවල් එක පොඩ්ඩක් ඒකට දක්ෂයි. ගොඩක් අර අන්තිම මොහොතේ අනිත් එක මාවල් එකේ බ්‍රේව් නිව් වර්ල්ඩ් එකත් නිව් වර්ල්ඩ් ඕඩර් කියලා තිබ්බ ඒක තමයි බ්‍රේව් නිව් වර්ල්ඩ් කියලා තිබ්බේ. ඒමත් තියෙනවා. අනිත් එක අර කතා කරන්න ඕන විශේෂ දෙයක් තමයි අර තන්ඩර්බෝල්ට්ස් ෆිල්ම් එකේ පෝස්ට් ක්‍රෙඩිට් සීන් එක ගැන. ඔව් පෝස්ට් ක්‍රෙඩිට් එක ඇත්තටම කතා කරන්නේ. ඔයාලට මතක නෑ. ඒකෙදි වැදගත් දෙය කියන්නේ මුලින්ම ඒකේ වැදගත් දෙයක් තමයි දැන් ඒගොල්ලෝගේ බකීගේ යෙලෙන කතාවෙන් අපිට තේරෙන දෙයක් තමයි දැන් මාවල් එකේ ඇවෙන්ජර්ස් ටීම් දෙකක් තියෙනවා. ඒ කියන්නේ එකක් ලීඩ් කරනවා යෙලේනා. එතකොට ඒ ටීම් එකේ ඉන්නවා බකී, රෙඩ්ගා, ඇලෙක්ස් ඉන්නවා, ගෝස්ට් ඉන්නේ ඒවා ඉන්නවා. තව කවුද? US ඒජන්ට් ජොන් වෝකර් ඉන්නවා. බොබ් ඉන්නවා පැත්තේ. ඒක ඇවෙන්ජර්ස් ටීම් එක. ඔව්. එතකොට තව ඇවෙන්ජර්ස් ටීම් එක තමයි සෑම් විල්සන්. එතකොට සෑම් විල්සන් ගේ ගොඩක් වෙලාවට ඉන්නේ සෑම් විල්සන් ඉන්නවා. ඒක යන්නේ ඇවෙන්ජර්ස් නෑ ඇවෙන්ජර්ස් ටීම් එක වගේ. එතකොට සෑම් ගේ ඉන්න පුළුවන්, සෑම් බෲස් බැනර් ඉන්න පුළුවන්, සංෂි ඉන්න පුළුවන්. මොකද අර බොං ඉන්න පුළුවන්. එතකොට බොං සමහර විට තෝර් ඉන්න පුළුවන්. මොකද තෝර් නෑ මට හිතෙනවා ඇවෙන්ජර්ස් එකේ දැන් වෙනම ඉන්නවා නම් වෙනම ඔව් මම කියන්නේ ඇවෙන්ජර්ස් එකේ ඉන්නවා නම් තෝර් ඉන්න පුළුවන්. එතකොට ඒ වගේ තමයි ඒ ඇවෙන්ජර්ස් ටීම් එකේ. ඒතර ඇවෙන්ජර්ස් ටීම් දෙකක් තියෙනවා. හැබැයි දැන් ඊට පස්සේ එලේනා ඕකෙදී අහනවනේ බකීගෙන් සෑම හම්බෙන්න කියාද අර ඒ කතාව ඊට පස්සේ බකී කියනවා ඒක අපා හරි ගියේ නැහැ කියලා. ඒ කියන්නේ අර ඒගොල්ලෝ ඔක්කොම එකතු වෙන්න බෑ කියලා. මොකද එහෙම වෙන්න මට දැනෙන දේ තමයි අර ලොකුම හේතුව තමයි බොබ්. ඒ කියන්නේ බොබ් කියන්නේ එන ලීතල් වෙපන් එකක් නේ. ඒ කියන්නේ බොබ් සෙන්ට්‍රි වුණොත් වොයිඩ් රිලීස් වෙනවා. ඒක ලොකු රිස්ක් එකක්, ලොකු ලයබිලිටි එකක් නේ බොබ් කියන්නේ. එතකොට සෑම් කියනවා කියන්නේ සෑම් අනිවාර්යෙන් බකීකින් බොබ් ටර්න් ඕවර් කරන්න කියලා කියනවා. ඒක සෑම් කියනවා. කියනවා කියලා අපිට හිතන්න පුළුවන්. පොඩි සෑම් ගෙනේච් එකත් එක්ක රයා පොඩ්ඩක් ගවර්න්මන්ට් එකත් එක්ක යන දෙයක් එහෙම දෙයක් තියෙනවානේ. එතකොට හැබැයි බකී එක කරන්න දෙන්නේ නැහැ. මොකද අපිට දැන් මොකද බකීටත් එහෙම වෙලා තියෙනවා. දැන් සිවිල් වෝර් එකේදී ස්ටීව් රෝජර්ස් බකීව ෆර්න් ඕවර් කරේ නැහැ. ස්ටීව් රෝජර්ස් බකීව බේරගත්තනේ කොහොම හරි. අර ඒ දේම තමයි බකීත් දැන් බොබ්ට කරන්නේ. ඒ කියන්නේ බොබ්ව ටර්න් ඕවර් කරන්න නැතුව බොබ් කියන කෙනාට මේවා වෙන්න පුළුවන් විදියට කරන ඒක නිසා තමයි ටීම් දෙක ගොඩක් වෙලාවට බෙදිලා තියෙන්නේ. ඇවෙන්ජර්ස්ලා ටීම් දෙකකට. ඒගොල්ලෝ කියනවා අපිට කිසි දෙයක් නේ කියන්නේ. ඒ කියන්නේ අර ස්පේස් ක්‍රයිසිස් එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ අර ස්පේස් ක්‍රයිසිස් එක කියන්නේ මොකක් හරි ඇත්තටම ඇති. දැන් අපි ද මාවල්ස් එකේ දැක්කා ෆැබ්‍රික් ඔෆ් රියැලිටි එකේ යුනිවර්ස් එකේ බවුන්ඩරි දෙක කඩාගෙන අර ෆෝටෝන් ගියා මේ තව යුනිවර්ස් එකකට. ඒ වගේ මොකක් හරි ස්පේස් ක්‍රයිසිස් එකක් වෙලා ඇති. මේක දැන් මාස 14කට පස්සේ. හරියටම මාස 14ක් කියන්නේ එතකොට අවුරුද්දකටත් වැඩි. දැන් ඩූම්ස්ඩේ එකේ ඉවෙන්ට් මාස දෙක ඉවෙන්ට් ඩූම්ස්ඩේ එකේ ඉවෙන්ට් වෙන කාලේ වගේනේ. එතකොට අර ඒක නිසා ඒගොල්ලෝ කවුරුත් කියන්නේත් නැහැ කියලා කියන්නේ ඒගොල්ලෝ වෙනම ඉන්න ටීම් එකක්. අරයව මේවා කරන්නේ නැති නිසා සෑම් එක්ක ඒගොල්ලන්ට කට වැඩ කරන්න බැහැ වගේ දෙයක් තමයි එතනදී නිකන් තේරෙන්නේ අපිට. අනිත් එක තමයි දැන් ඊට පස්සේ වැදගත්ම දේ තමයි අර මේගොල්ලෝ සැටලයිට් ෂොට් එක ගනිද්දී අපිට පෙන්වන ෆැන්ටස්ටික් ෆෝර් යානය පෙන්වන ඒක ෆැන්ටස්ටික් ෆෝර් කියලා තොන්දර පැහැදිලිවම පේනවා මේ. අනිත් එක තමයි ඒකේ පොඩි දෙයක් කියන්න ඕන මේ අර ගොඩාක් අය දැන් ඒක දැක්කාම ඒක ෆැන්ටස්ටික් ෆෝර් ට්‍රේලර් එකක් ඇවිල්ලා ඉද්දි ඒතු අර ට්‍රේලර් එකේදී අර අපිට පෙන්වන්නේ නිකන් අර්ත් එකක් වගේ එකක් ඩිස්ට්‍රොයි වෙනවා. එතකොට අර ස්පේස් එකේ ඉඳන් අර යානයක් බලන් ඉන්නවා වගේ. ඒක ගොඩක් ඇති ඒ යානෙම තමයි අතන තියෙන්නේ කියලා. හැබැයි ඒක ඇත්ත නෙමෙයි. අර ට්‍රේලර් එකේ පෙන්වන එකේ අර අන්තිමට තියෙනවා ෆින් 3ක් වගේ තමයි තියෙන්නේ. 3යි තියෙන්නේ. හැබැයි අර තන්ඩර්බෝල්ට්ස් එකේ ෆින් 4ක් තියෙනවා. කියන්නේ රීඩ් රිචර්ඩ්ස් අනිවාර්යෙන් ඔයා අලුත් යාන බිල් කරපු එකක් තමයි ඕක. ඒ කියන්නේ එතනින් ඒගොල්ලෝ ඉන්කර්ෂන් එකක් වෙලා යුනිවර්සිටියෙන් පැනලා යනවා කියන එක අර ගොඩක්
කියන්නේ ෆිල්ම් එක එන්න කලින් මර ගොඩක් අය ප්‍රෙඩික්ට් කරපු දෙන්නේ ෆැන්ටස්ටික් ෆෝර් යුනිවර්ස් එක 1960s වල යුනිවර්ස් එක විනාශ වෙලා ඒක නිසා ඒගොල්ලෝ වෙන රියැලිටි එකකට යනවා කියලා. ඒක ගොඩක් දුරට ඒක මේ ඉන්කෂන් කනක්ටි කතා කරපු දෙයක්. ඔව් දැන් ඊළඟට මේ අර කතා කරන තණ්ඩපෝසේ දැන් ඔය කියපු සීන් එක මේ පෝස්ට් ක්‍රෙඩිට් සීන් එක මේ ඒක ස්පොයිල් එකක් කියලා දැන් ඒක මටත් තේරුන්නේ නැහැ. අපි දෙන්නම එකට මූවි එක බැලුවේ. බලද්දි මේ මටත් ඒක එච්චර ගානක් උන්නේ දැන් ෆැන්ටස්ටික් ෆෝර් කොමන් ට්‍රේලර් එක ඇවිල්ලා තියෙන්නේ. ඒක එච්චර තේරුන්නේ නැහැ. නමුත් මේ දැන් ඉස්සුරු කියපු කතාවක් එක්ක මටත් තේරුණා ඒක මේ ඇත්තටම ස්පොයිල් එකක් වගේ ගතියකුත් තියෙනවා. මෙහෙම අපිට ඒක යම් මම දැන් වාට මතක නම් මම ෆිල්ම් එක හොල් එකේ බලද්දිම කිව්වේ අඩෝ ඒක ස්පොයිලර් එකක් නේ කියලා කිව්වා. මටත් ඒක මුලින් හිතුනේ ස්පොයිලර් එකක්. නමුත් අර ඒක දැන් මාවල් එක කවදාවත් එහෙම අර එක පාර්ට් එකවලම එදින මාවල් එකට ඇත්තටම ඕන ඒක ස්පොයිලර් එකක් කියලා අපිට හිතන්න. හැබැයි උතන වෙන දෙයක් තමයි ගොඩක් වෙලාවට වෙලා ඇත්තේ. ඒ කියන්නේ මාවල් එකට ඕන අපිට නැත්තම් ওই වගේ දෙයක් මොකද පෝස්ට් ක්‍රෙඩිට් එක ඩිරෙක්ට් කරලා තින්නේ රූසෝ බ්‍රදර්ස් තමයි. කියද්දි මේ මං කිව්වේ නෑ නේ කවුරුන් නෑ මේ මෙහෙම දෙයක් වෙන්න පුළුවන් මේ ට්‍රේලර් එකෙත් මේ වගේ දෙයක් තිබ්බනේ කියලා මං වෙලෙත් කිව්වා. ඒ කියන්නේ ඒ ට්‍රේලර් එක රිලීස් කරාට පස්සේනේ කොහොමද ෆිල්ම් එක රිලීස් වෙන්නේ. එතකොට අර රූසෝ බ්‍රදර්ස් ළම ඩිරෙක්ට් කරපු එක ඒගොල්ලෝ කෙලින්ම මේ ස්පොයිල් කරන්නේ නැහැ නේ. කලින් ෆිල්ම් එක මිස් වෙන තියෙන ෆිල්ම් එකෙන් ඉන්න දෙයක් අර ලීක් කරන සීක්‍රටිව් එක වැඩිනේ ගොඩක් වැඩිනේ සීක්‍රටිව් එක. එතකොට ගොඩක් වෙලාවට අර ඕකෙදි වෙනවත් ෆැන්ටස්ටික් ෆෝර්ලා කෙලින්ම අර අපි අත්‍තරම යුනිවර්ස් එක ඉන්වර්ෂන් එකේ විනාශ වෙනවා. ෆැන්ටස්ටික් ෆෝර් යන 1960 යුනිවර්ස් එක. ඒක වෙන්න පුළුවන්. නමුත් අර කෙලින් මේ විනාශ වුණ ගමන්ම Earth 199 කියන රියැලිටි එකට එනවා කියලා හිතන්න බෑ. මොකද අර යානා දෙකක් නේ. ඔව්. ඒක මේ මොකද අනිවාර්යෙන් එක්කෝ යුනිවර්ස් වෙනම ඒගොල්ලෝ වෙන යුනිවර්ස් එකට ගිහිල්ලා ඒකෙන් දැන් එක දෙයක් තමයි අපි ද මාවල්ස් එකේ දැක්කා ෆෝටෝන් යනවා වෙන රියැලිටි එකකට එක්ස්මෙන් රියැලිටි එකකට. ඒක බයිනරිත් ඉන්නවා. ඒක මේ එයාගේ මොකද ප්‍රොෆෙසර් ගැනත් කතා කරනවා. ප්‍රොෆෙසර්ත් ඉන්නවා කියන්නේ. ප්‍රොෆෙසර් චාල්ස් එක්සේවියර් ගැනත් කියනවා. නමුත් අර දැන් කැරක්ටර් දැන් මේක දෙපැත්තක් තියෙනවා. කැරක්ටර් රයිට්ස් එක දැන් ඩිස්නිලටම තියෙන නිසා අරගොල්ලොන්ගේ ඇපියරන්ස් එක වෙනස් කරලා කියන්නේ ෆොක්ස් යුනිවර්ස් එකේම කතාව අරගොල්ලන් වෙනම වෙනස් කරලා තියෙන්න පුළුවන්. එහෙම දෙයක් වෙලා තියෙන්න පුළුවන්. මොකද බීස්ට් වෙනස් ඒ කියන්නේ බීස්ට් පෙනුම කොමික් ඇකියුරේට් නේ. කොමික් ඇකියුරේට් ෆොක්ස් එකෙන් ගහපු බීස්ට් වඩා මේ ද මාවල්ස් එකේ ඉන්න බීස්ට් මේ පෙනුම ගොඩක් වෙනස්. අතරම නිකන් ඔව් අනිත් එක මේ අර Days of Future Past එකේදී කියනවා 2024 තමයි ඒගොල්ලෝ ඉන්නේ කියලා. Days of Future Past එකේ අර ලෝගන් ටයිල් කරලා අර රියැලිටි එක වෙනස් වුණාට පස්සේ 24 වගේ තමයි මට මතක. ඊට පස්සේ ලෝගන් ෆිල්ම් එකේදී කියනවා ලෝගන් මැරුණේ 2029 කියලා. ඔව් ඒක ලොකු ටයිම් එකක් ඉස්සරහට ගිහින්. හරි එතන පොඩි කන්ෆියුෂන් ගතියක් තියෙනවා. හැබැයි නිකන් බලන්න නිකන් අර දැන් එතකොට මාස 17ක් නේ දැන් මේක යන්නේ. එතකොට සීක්‍රට් වෝර්ස් එක ඉවෙන්ට් කරන්න ඕන හරිනම් 2029 එතකොට අපිට ඩෙඩ්පූල් ඇන්ඩ් වුල්වරින් ෆිල්ම් එකේදී කිව්ව ඇන්කර් බීන් කන්සෙප්ට් එක මේව කරා ඇන්කර් බීන් කෙනෙක් මරුණාම එම්බෙනවා කියලා. දැන් එතකොට ওই කතාව ඇත්තටම 2029 වෙනවා නම් දැන් 2024 ඉඳන් ගිහිල්ලානේ 2024 ඉඳන් ගිහිල්ලා ෆෝටෝන් අර රියැලිටි එකට යනවා 2029 24 කාලෙකදී එක්ස්මෙන් යුනිවර්ස් එකට යනවා වෙන්නත් පුළුවන්. එතකොට එහෙම ගිහිල්ලේදී අර ඒගොල්ලෝම 2029 දී ලෝගන් මරනාට පස්සේ යුනිවර්ස් එක ඩිකේ වෙලා ඩිස්ට්‍රොයි වෙනවා කියලා ඒගොල්ලෝ දැනගෙන මොකක් හරි එහෙම දෙයක් වෙලා ෆැන්ටස්ටික් ෆෝර්ලා ඒ යුනිවර්ස් එකට වෙන්නත් පුළුවන් යන්නේ මුලින්ම. මේක වෙන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඒත් අර මොකද මම මේ දැන් ඔය කලින් ෆොක්ස් එකේ කියන්නේ Earth 1005 එකම ගත්ත මොකද දන්නවද? මාවල් එකට දැන් මේ දැන් ලොකු කාල සීමාවක් නැහැනේ සීක්‍රට් වෝර්ස් එකට අවුරුද්දක් වගේ. ඒකට ඒ කාලය ඇතුළත තව අලුත් යුනිවර්ස් එකක් ගැන අපිට අලුත් යුනිවර්ස් එක්ස්මෙන් යුනිවර්ස් එක ගැන අපිට කියනවට වඩා ලේසි ඒගොල්ලෝ පරණ යුනිවර්ස් එකම ගන්න එක කතා. ඔව් ඒකත් ඉන්කෂන් නැති එකම කාස්ට් එකම ඔව් ඒ ඉන්කෂන් හරියම අර ඇන්කර් බීන් නැති වුණ නිසා යුනිවර්ස් එක ඩිකේ වෙනවා කියලා. එතකොට මම ඔයා ඒක ගොඩක් ප්‍රසිද්ධ වුණ වීඩියෝ එකක් නිකන්දී ඇලන් කමින්ස් එකෙන් නයිට් ප්‍රෝට රංගපාන නළුවා කියනවා යාට ෆයිට් සීන් එකක් තිබ්බා කියලා යාට තිබ්බේ පෙඩ්‍රෝ පැස්කල්ට මූණට ගහන්න කියලා.
then I'm sort of learning these fights. I'm like, what? Who am I fighting with? And I said, you're hitting Pedro Pascal against the head or something. It's just that I can't quite believe, especially because it was such a long time ago. But actually, that's quite a nice a thing I think is about life and about as you get older, that things come back. They always do, and people come back, and it's actually a really nice thing about getting older. ඒ කියන්නේ එතකොට ගොඩක් වෙලාට X-Men Live Fantastic Four ලා ෆයිට් එකක් යනවනේ. ඒක සමහරට කියන්නේ Avengers vs X-Men එකක් වෙන්නත් පුළුවන්. නැත්තම් අර Fantastic Four ලගේ යුනිවර්ස් එක ඩිස්ට්‍රොයි වුණාට පස්සේ ඒගොල්ලෝ කෙලින්ම 1005 එකට ගිහිල්ලා එතනදී ඉන්න ඒ ලෝකේ ඉන්න සුපර් හීරෝස් ලාම හම්බෙන්න යද්දි X-Men ලා අතරේ මොකක්ද ෆයිට් එකක් වෙන්නත් පුළුවන්. ඒක නිසා අර එහෙම දෙයක් වෙන්නත් පුළුවන්. එතකොට එහෙම වෙලා ඊට පස්සේ ෆයිට් එකෙන් පස්සේ ඒගොල්ලෝ කතා කරලා මේක ඩූම්ස්ඩේ එකේ මුල පෙන්වන්නත් පුළුවන්. එහෙම දෙයක් වෙන්න පොසිබිලිටි එකක් තියෙනවා. ඒ කියන්නේ අපි නේ එළ බැලුවොත් එතකොට ඒගොල්ලෝ එතන කතා කරලා ඒගොල්ලෝ අලුත් චිප් එකකින් 1005 එකට එන්නත් පුළුවන්. මොකද Earth 199 කියන්නේ ડોක්ටර් ස්ට්‍රේන්ජ් කිව්ව විදිහට 616 අපේ යුනිවර්ස් එකට එන්නත් පුළුවන්. මොකද මේ ෆෝටෝන් ඉන්නේ අර අපි කතා කරපු Earth 1005 එක කියන්නේ X-Men යුනිවර්ස් එකේ දින්නම් ෆෝටෝන් ඉන්නේ ඒකද නම් එතකොට අරගොල්ලෝ දැනගන්නවනේ මේ ඇවිල්ලා තියෙන යුනිවර්ස් එක මොකද්ද කියලා 1999 කියලා. එතකොට ඒ කට්ටිය ඒකට වෙන්නත් පුළුවන් ඉන්වර්ෂන් එක නිසා. එහෙම දෙයක් වෙන්නත් පුළුවන්. එතකොට එහෙම වුණොත් වෙන්නේ X-Men Live Fantastic Four ලා ඔක්කොමලා ෂිප් එක ඇතුළේ ඉන්නවා වෙන්නත් පුළුවන්. මොකද ඒක දැන් කියලා තිබ්බ ඇත්තටම මොකද්ද ඔරිජිනල් කාස්ට් එක උනේ කියලා තිබ්බේ. ඒ කියන්නේ Fox එකේ හිටපු ඔරිජිනල් කාස්ට් එක මේක තමයි දැන් ඒක ලොකු මේකක් මේ දැන් ඒ කියන්නේ දැන් ඩූම්ස්ඩේ කියන ඉවෙන්ට් එකේ දැන් ගොඩක් මියුටන්ස්ලා ඉන්නවා. අපි පරණ අතුරන කැරක්ටර්ස් ඉන්නේ. මේ ගොඩක් අර X-Men ලට ආදරය කරපු කට්ටියටත් දැන් X-Men ලට ආදරය කරන MCU එකට කැමති නැති කට්ටිය ඉන්නවා. ඒතකොට X-Men ලට එහෙම කට්ටියට බලන්නත් පුළුවන් මූවී එකක් මේක. ඊට පස්සේ දෙකම කැමති කට්ටිය ඉන්නවා. ලොකු හයිප් එකක් තියෙන මූවී. කියන්නේ මරණ ෆෑන්ස් ලට අලුත් ෆෑන්ස් ලට ඔක්කොම හදන ෆිල්ම් එකක් Deadpool and Wolverine එකේ මේ මාර මේකක් තිබ්බනේ අපිට අර පරණ කැරක්ටර්ස් අරගෙන දැන් අර ඉලෙක්ට්‍රට අරන් තිබ්බෙත් කවුද මේ ජෙනිෆර්නේ ජෙනිෆර් ගාන් මේ දැන් ඒ කියන්නේ පරණම කැරක්ටර් එකක් 2003 හරි 4 හරි ආවේ ෆිල්ම් එක මට මතක නෑ. එයාට බෙන් ඇෆ්ලෙක් ඩෑඩි ෆිල්ම් එකේ 2003 දුකේද ඒ වගේ අර මේ පරණ දැන් මිස්ටික් වුණත් අර පරණ එක්කිනාව තමයි අරන් තියෙන්නේ. මැග්නිටෝ ඉන්නවා. ලොකු කාස්ට් එකක් තියෙනවා මේකේ. කියන්නත්. දැන් මේකේ තව අර අපිට ජීන් ග්‍රේ ස්ටෝම් වගේ කට්ටියගේ නම් අපිට පෙන්වුවේ නෑ. ඒක සමහරට ඉස්සරහදී හෙලි කරන්නත් පුළුවන්. කියන්නේ ඇත්තටම දැන් X-Men කියලා කට්ටිය ගොඩාක් ඉස්සර කිව්වම X-Men කිව්වම මුලින්ම Cyclops හිටියා. X-Men කිව්වම මුලින්ම ඔලුවට එන්නේ Wolverine විතර. Wolverine හිව් ජැක්මන් නම තිබ්බේ නෑ. මේ ගොඩක් ඔය කොමික් බෑග්ග්‍රවුන්ඩ් එක දන්නේ නැති ගොඩක් කට්ටිය මේ හිතන් ඉන්න X-Men කියන්නේ Wolverine කියලා. ඒ කියන්නේ X-Men ටීම් එකක් කියලා දන්නේ නැති. අර X-Men කිව්වහම Wolverine මතක් වෙනවනේ. අක්කලා Wolverine. ඒක ඔව් ඒ කියන්නේ මම පොඩි කාලේ වුණත් මමට X-Men කිව්වම මතක් වෙන Wolverine විතර. මම X-Men කියන්නේ Wolverine කියලා. දැන් අර X-Men කියලා ගහපුවම මුලින්ම Google එකේ වුණත් එන්නේ Wolverine. ඒකේ අර ටීම් එකට හරියන්න විදියට තමයි අර මේ දැන් Deadpool and Wolverine එකේ කොමික් ඇකියුරේට් සූට් එක උනත් දීලා Wolverine ට. එහෙම නැතුව අර X-Men එකේ ආපු වෙනම අර ඩාර්ක් ටීම් එකක් තිබ්බේ. ඒ ටීම් එකට හරියන සූට් එකක් වෙනම හදලා තිබ්බේ. Wolverine ට දීලා තිබ්බේ සූට් එකත් කොමික් ඇකියුරේට් එක නෙමෙයි මුලින්ම. පස්සේ දැන් ඔය මාපුලි මේ දැන් ඉතින් X-Men කියන්නේ ඒගොල්ලෝ ඔක්කොම තිබි යුනිෆෝම් එක. යුනිෆෝම් එකක් වගේ. යාර චාල්ස්ගේ ස්කූල් එකේ ඉන්නේ බ්ලැක් ලෙදර්. ඒත් අර මේ ඒ කියන්නේ අර ඒ දේ නිසාම අර Wolverine බේස් කරන් තමයි X-Men Fox Universe එක හැදුනේ. ගොඩක්ම මේකේ ලීඩින් වගේ ඉන්න Wolverine. අතිුනේ ගොඩක්ම Wolverine තමයි. ඔව්. ඒ කියන්නේ අර දැන් අත්තම ගත්තොත් කොමික් ඇකුරේට් ගතියක් නැහැනේ හිව් ජැක්මන් කියන්නේ 6 foot 2. Wolverine ඇවිල්ලා 5 foot 2. ඒත් අර මිනිස්ලු අර ඒක පොඩ්ඩක් ගත් එකක් තියෙන. ඉතින් ඇත්තට මේ Wolverine නිසා තමයි අර ඒ කතරම් මර කරන ගොඩක් Wolverine බේස්ම ප්‍රොජෙක්ට් ගොඩක් ආවනේ. අනිත් එක දැන් මම කිව්වනේ අර ඉස්සෙල්ලා අන්ටයිටල් ප්‍රොජෙක්ට් එකක් තියෙනවා කියලා Secret Wars Doomsday එක අතර සමහර විට දැන් අපි එක්ස්ප්ලෝර් කරේ නෑනේ Deadpool and Wolverine එකෙන් පස්සේ Deadpool Wolverine මොකද කරන්නේ කියලා. සමහරට Ryan Reynolds ගේ ප්‍රොජෙක්ට් එකක් එන්න පුළුවන් එතනට. මොකද
නැත්තම් කෙලිම ඩූම්ස්ඩේ ගෙන්නත් පුළුවන් සර්ප්‍රයිස් එකද. හැබැයි මම ගොඩක් එක්ස්පෙක්ට් කරන්නේ රයන් රෙනෝල්ඩ් හියු ජැක්මන් මේ ගොඩක් සීක්‍රට් ටෝස් එකේ ඉඳී කියලා. ඊට කලින් ඉවෙන්ට් එකක් ආවා. ඒක ගොඩක් වෙලාවට ඉන්දී ස්පයිඩර්මෑන් දුනත් හරිනම් සීක්‍රට් පෝස් එකේදී යාට බ්ලැක් සොම්බියට් සූට් එක තියෙන්නේ දැනට ටොම් හොලන්ඩ් නෑනේ. එහෙම දෙයක්. හැබැයි දැන් එහෙම වෙන්න පොසිබිලිටි එකක් තියෙනවා. රික්වෙස්ට් කරලා තිබ්බ නේද මේ ටොම් හොලන්ඩ් එක්ක මූවි එකක් කරන්න ආසයි. ඔව්. ගොඩක් දුරට සීක්‍රට් ටෝස් එකේ ලොකු සර්ප්‍රයිසින් ගොඩක් තියෙයි. මේ ඩූම්ස්ඩේ එකට වඩා මම ගොඩක් එක්ස්පෙක්ට් කරන එකක් තමයි මේ සීක්‍රට් ටෝස් කියන්නේ. මොකද ඒක කොමික් වලත් ලොකු ඉවෙන්ට් එකක් නේ. ඉවෙන්ට් එකක් තියෙනවා දෙකම. කොමික් වල ඉවෙන්ට් කියන්නේ ඕක පටන් ගන්න ටයිම් ඩවුන් සවුට් ඉවෙන්ට් එකේ නෑ. ඒකේ කොමික් ගොඩක් තියෙනවා. ඔකට කියවන්න වටින සුපිරි මාත් තාම කියවලා නෑ. මාත් ඒක නට බෑග්ග්‍රවුන්ඩ් චෙක් එකක් කරනවා. මම තාම කියවන්නේ සිවිල් වෝ එක හරිය කොමික්ස් කියවන්නේ තාම. කල්ස්සාට කියවන්න ගොඩක් තියෙනවා. මා තේරෙනවා බෑග්ග්‍රවුන්ඩ් චෙක් එකක් කරලා තියෙනවා. අර ඒක ගොඩක් ඉන්ටරෙස්ටිං account එකක් ජොනතන් account එකක් මේ කොමික් රන් එකක් ජොනතන් හික්මන්ස්ගේ ඒ සීරීස් එක. ඒක අනිවාර්යෙන් කියවන්න ඕන මේ ෆිල්ම් එක බලන්න කලින්. ඕල් ඉතින් මාල් ෆෑන්ස්ලා ඉතින් ඉන්නවා නම් අනිවාර්යෙන් ඒක බලන්න කියවන්න. ෆ්‍රී පයිරේට් සයිට්ස් තියෙන ඕන තරම් කියවන්න පුළුවන්. ඔව් රික්වෙස්ට් කරන්න එතකොට අපි ඇසිටිස්ට් නම් ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මේ අපේ දැන් තණ්ඩබෝස් එකෙන් එහාට ගිහිල්ලා දැන් ඉස්සරහට එනවා ජුලයි වල රිලීස් වෙන්න තියෙනවා මේ ෆැන්ටස්ටික් ෆෝර් මූවි එක අලුත් එක ෆස්ට් ස්ටෙප් එක. ඒකට අපි නිකන් අපි ගෙස් කරලා මොනවද අපිට කියන්න පුළුවන් නම් මේ කියන්නේ ෆිල්ම් එක ගැන මොනවා වගේ දෙයක් වේද සමහර ස්ටෝරිය මොනවා වගේ දෙයක් වේද. ඒක අපේ ට්‍රේලර් එකෙත් ගොඩක් දේවල් තිබ්බා. ඒක අර මේ ඩිස්ට්‍රොයි වෙනවා වගේ දේවල් තිබ්බා. සිල්වර් සර්ෆර්ට ගොඩක් අර මේ ලේඩි සිල්වර් සර්ෆර් ආපු එකට මේ ගොඩක් කට්ටිය Facebook එකෙන් මම දැක්ක බැලලා තිබ්බා මාවල් එක මේ ආයි පාරක් එනගෙන වගේ ඔන්න කතාවක් කියලා වල වගේ. ඒක ඇත්තම කොමික් වල ඉන්නවා මේ MCU කියලා. සිවිල් ලෝ එකේ ඇත්තටම අර සිල්වර් සර්ෆර් මේ වයිෆ් ඔව් ඒ කියන්නේ මාවල් එකෙන් සමහර කාස්ට් එක පිරිමි චරිත වලට ගෑනු චරිත ගත්තා. හැබැයි උනාට ගොඩක් ඒවා කොමික් වල ඒ විදිහටම ඉන්නවා. දැන් සිල්වර් සර්ෆර්ගේ ෆැන්ටස්ටික් ෆෝර් එකේ පෙන්වන ට්‍රේලර් එකේ පෙන්වන සිල්වර් සර්ෆර් උනත් කොමික්ස් වල ඉන්නවා. දැන් ඒක පොඩි ඩිෆරන්ස් එකක් තියෙනවා මේ අර මට මතක 2007 නේ ආවේ මේ ෆැන්ටස්ටික් ෆෝර් එක සිල්වර් සර්ෆර් Rise of the Silver Surfer. ඒකේ කියනවා අර මේ සූසන් ස්ටෝම් දැක්කට පස්සේ සිල්වර් සර්ෆර් කියන මේ ඩයලොග් එකක් තියෙනවා. ඒක මේ you remind her කියලා වගේ. ඔව් ඒක නිසා තමයි අර ට්‍රස්ට් කරන්නේ. එහෙම දෙයක් වෙන්න ඒ කියන්නේ දැන් සිල්වර් සර්ෆර්ට බයින් එක ඇත්තටම මම හිතන්නේ සාධාරණයි කියලා. ඒක ඇත්තටම කොමික් වල තියෙන කොමික් වල තියෙනවා මේක. මේ අර පණිති පොඩ ඒක ගොඩක් අය දන්නේ නැතුව තමයි බයි. කොමික් කියව නැතුව නවලන්නේ. දැන් මම උනත් මම ඉස්සර මට වඩා කොමික් කියවනවා. මාත් කොමික් කියවන්න පටන් ගන්න තියෙනවා. මේ කොමික් අර මාත් ලොකුට දන්නේ නැතුණාට ඒක කොමික් මේ දන්නේ නැති ඩීටේල් දැන් මොන හරි මූවි එකක නම් තියෙන්නේ Google කරලා හරි බලනකොට මෙහෙම තියෙනවාද ඇත්තටම දෙයක්. දැන් මාස්ටර් සිල්වර් සර්ෆර් ලේඩි සිල්වර් සර්ෆර් දැක්ක ගමන් මට ටිකක් මේ කන්ෆියුස් මොකද්ද මේක පාට මේක මම ටක් ගාලා Google කරලා බලනවාම තියෙනවා. ඇත්තටම මේ කොමික් රන් වල ඉන්නවා මේ ලේඩි සිල්වර් සර්ෆර්. ඒකට අර ගොඩක් Facebook එකේ කට්ටිය බලලා තිබ්බා මේකට. ඒක ඒ කියන්නේ අර ඕකේ වෙන්නේ අර සාමාන්‍ය කෙනෙක් බයින එක්කෙනෙක් දෙනෙක් බයින ඒකට ආයෙ තව කට්ටිය රැල්ලට බයින ඉන්න ඒ වගේ දෙයක් තියෙනවා. දැන් තව එකක් තමයි අර ට්‍රේලර් එකේදී ගැලැක්ටස් අර ලිබර්ටි එක දිහා බලන් ඉද්දි කියන අයියෝ ගැලැක්ටස් පොඩි කරලා අන්නේ ඒකත් මම එයාට සයිස් එක වෙනස් කරගන්න පුළුවන් කියලා ඒක දැන් ඔව් ඉසුරුගෙන් ආව මේ ට්‍රේලර් එක දැක්ක ගමන් මේ ගැලැක්ටස් මේවා මේ එර්ත් එකේ ඉන්න පොඩි නේද මේ සයිස් එක එක්ස්චේන්ජ් කරන්න පුළුවන්. එතකොට මම ඒත් එක්ක Facebook එකට ඇතුලේ දාලා තිබ්බෝ වගේ මේ ගොඩක් පෝස්ට් දාලා තිබ්බෝ මේ ගැලැක්ටස් පොඩි නෙමෙයි. ගොඩක් මේ Marvel DC ෆයිට් වල ගෲප් එකම තියෙන. ඒක තමයි ලොකුටම යන්නේ. මේ දන්නේ නැතුව ඒ කියන්නේ කටි දානවා මේ වගේ දේවල්. ඒක අර එහෙම දාන විතරක් බලලා දැම්ම නම් හොඳයි කියලා මට හිතෙනවා. අනිත් එක අර එයා ඇවිල්ලා වර්ල්ඩ් ඊට කෙනෙක් වුණාට යන්නේ අර බත් කනවා වගේ ග්‍රහලෝක එහෙම ගන්නෑ. එයා අර ෂිප් එක ට්‍රූ එයා ඒක එනර්ජි එකක් බවට පරිවර්තනය කරලා ඒක ඇබ්සෝබ් කරන දෙයක් තියෙන්නේ.
අර එහෙම සමහර එහෙමත් හිතන් කියන මූ කොහොමද මේ සයිස් එකේ නම් ප්ලැනට් එකක් අන්නේ අර එහෙමත් හිතලා බයින කට්ටියන් ගොඩක් කට්ටිය දැන් සෙලෙස්ටියල් ඔක්කොම සෙලෙස්ටියල් පාට මේ පාටලවාගෙන ඉන්න දැන් මාත් මුලින්ම පාටලවාගෙන හිටිය ගැලැක්ටර්ස් කියලා. ඒක කට්ටියත් ඉන්නවා. ඒක නම් ඇත්තටම ඔයාලා දැනගන්න ඒක කොහොමද කියවන්නම ඕනේ නැහැ. කියවන්නම ඕනේ දැන් අපි ෆැන්ටස්ටික් 4 ගැන කතා ෆැන්ටස්ටික් 4 ගැන කතා කරොත් අර ඕකේ ගොඩක් වෙලාවට ගැලැක්ටර් ෆස්ට් ස්ටෙප්ස් කියන එකෙන්ම පොඩි ටීසර් එකක් දීලා තිබ්බා අර නිකන් ෆස්ට් ස්ටෙප්ස් කියන අර පොඩි ළමෙක්ගේ ෆස්ට් ස්ටෙප් එකක් තියෙනවා වගේ දෙයක් කියන්නේ. ළමෙක් කියන්නේ නැතැනියල් රිචර්ඩ්ස් මේ ෆ්‍රැන්ක්ලින් නැතැනියල් රිචර්ඩ්ස් කියන්නේ අරගේ තාත්තා. මිස්ටර් ෆැන්ටස්ටික්ගේ තාත්තා කියන්නේ කෑන්ගේ නමත් නැතැනියල් රිචර්ඩ්ස්. රීඩ් රිචර්ඩ්ස්ගේ තාත්තා නැතැනියල් රිචර්ඩ්ස්. ඒ දෙන්න එක්කෙනෙක්ද කියලා තාම හරියටම කියලා නැහැ කොමික්ස් වලදීවත්. ඒ දෙන අරමත ඒ දෙක තින්නේ. ෆ්‍රැන්ක්ලින් රිචර්ඩ්ස් කියන්නේ ඔමේගා ලෙවල් මියුටන්ට් කෙනෙක්. ඉතින් එයා ගැන කියනකොට පොඩි අරක හිතුණා. නමුත් දැන් අපිට දෙවෙනි ට්‍රේලර් එකේදී කන්ෆර්ම් වුණා සූස්ටෝම් ප්‍රෙග්නන්ට් කියලා. අර ෆ්‍රැන්ක්ලින් රිචර්ඩ්ස් කියන්නේ ගොඩාක් අර කොස්මික් එනර්ජි එකක් තියෙන මියුටන්ට් කෙනෙක්නේ. එයාට රියැලිටි වෝප කෙනෙක්. එයාට පුළුවන් රියැලිටි එක වෙනස් කරන්න. අර ඒක නිසා ගැලැක්ටර්ස් යාව ලාගෙන එනවා කියලා අපිට හිතන්න පුළුවන්. ඒ කියන්නේ අර ඒ දේ නිසා ෆ්‍රැන්ක්ලින් පාවිච්චි කරන්න. ඒත් අර ආ කියන්නේ ඒක රීඩ් රිචර්ඩ්ස් දැන ඒ ට්‍රේලර් එක බලපුවහම තේරෙන දෙයක් තමයි අර නිකන් ඒක රීඩ් රිචර්ඩ්ස් දැනගෙන රීඩ් රිචර්ඩ්ස් අර ගැලැක්ටස්ට එන්න කියන්න වගේ දෙයක් කියන. මොකද අර හැමදාම කියනවා every Sunday 7 pm we gather here කියලා කියනොන් ට්‍රේලර් එක පටන් ගන්නදී මර නිකන් ඒක නිකන් අර ප්‍රසිද්ධ කරනවා වගේනේ. ඔව් එතකොට අර එක ෂොට් එකකදී අර අහසෙන් අර ගින්දර වගේ එන වගේ ෂොට් එකකදී බෙන් ග්‍රිම් උනත් අර අතේ තියෙන රිස්ට් වොච් එක දිහා බලනවා. ඒක මම වෙලා පෙන්නන ගන්නන් නෙමෙයි. මම හිතන්නේ ඒගොල්ලෝ මොකක් හරි ඔය ත්‍රෙට්ස් ඇනාලිසිස් මොකක් හරි එහෙම දෙයක් වෙන්න ඇති. මම දැක්ක මේ මොකක් ට්‍රේලර් එකේ මේ මිස්ටර් ෆැන්ටස්ටික් මොකක් හරි කැල්කියුලේෂන් එකක් කරනවා. ඒකේ හැපැත්තේ මේ බෝඩ් එකේ තියෙන වෝම් හෝල් එකක් වගේ. දැක්කද මේක? ඒක මේ ලොකු ක්ලූ එකක් ඒක නම් ඒකේ කියන්නේ ගොඩක් වෙලාට අර දැන් ෆැන්ටස්ටික් 4 ලා වුණත් දන්නවා ඇතිනේ ගැලැක්ටස් ලව තනියම අර එහෙම පරාද කරන්න බෑ කියලා. ඉතින් ඒක නිසා සමහර විට රීඩින් ඉන්ටෙන්ෂන් එක වෙන්න පුළුවන් ගැලැක්ටස් වෙන යුනිවර්ස් එකකට යවන එක. ඒක නිසා යා ටයිම් ට්‍රැවල් කරන්න හරි එහෙම නැත්නම් රියැලිටි ත්‍රූ ට්‍රැවල් කරන්න හරි මොකක් හරි හොයාගන්න වෙන්න පුළුවන්. අර යා ලොකු මේකක් හදනවා. නමුත් ඒක කරපු දෙයක් වර්ධිනවා කියලා අනිව අපිට තේරෙනවා. මොකද රීඩ් රිචර්ඩ්ස්ම කියනවනේ මට හරියටම කියන මට නෑ මොකද දෙයක් කියනවා කියලා කියනවා and they hurt කියලා කියන එක. කියන්නේ අර එයා මොකක් හරි මෙස්ඩ් අප් කරගත්තා වගේ දෙයක් එයා කියනවා. ඒ සමහර විට අර එහෙම යුනිවර්ස් අතර මාරු වෙන්න ගිහිල්ලා මොකක් හරි වෙච්ච දෙයක් වෙන්නත් පුළුවන්. මොහොම හරි අපිට එක ෂොට් දෙවෙනි ට්‍රේලර් එකේ එක ෂොට් එක පෙන්නනවා ඒත් එක වගේ ඩිස්ට්‍රොයි වෙනවා කට්ටිය බලන් ඉන්නවා. එහෙම වෙන්නේ ගොඩක් වෙලාවට ගැලැක්ටස් ගැලැක්ටස් ඇවිල්ලා කියන්න පුළුවන් ෆ්‍රැන්ක්ලින්ව දෙන්න නැත්තම් ඒත් එකට ත්‍රෙට් එකක් කියලා. ඒකද අර ට්‍රේලර් එක බලද්දී අර එක ෂොට් වලදී සමහර ෂොට් වලදී අර ෆැන්ටස්ටික් 4 ගෲප් එකේ කට්ටියගම නිකන් අර මූණ වල නිකන් අර ඒගොල්ලෝ වැරද්දක් කරනවා වගේ පොඩි ෆේෂල් එක්ස්ප්‍රෙෂන් එකක් තියෙනවා. ගිල්ටි ෆීලින් එකක් තියෙනවා. ඒ එහෙම වෙන්නේ දැන් රීඩ් රිචර්ඩ්ස් කවදාවත් යාගේ ළමයාව සැක්‍රිෆයිස් කරන්නේ නැහනේ. එහෙම දෙයක් කරනවා නැහනේ. ඉතින් එතකොට අර ඒකෙන් එයාව බේරගෙන ලෝකෙම හරි පරදුවට තියලා අර එයා බේර ගන්නවා වගේ දෙයක් කරනවා වෙන්නත් පුළුවන්. මොකද අර කට්ටියම ෂිප් එකට ගිහිල්ලා ඒත් එක ඩිස්ට්‍රොයි වෙනවා බලන් ඉන්නවා. ඒත් එකමද කියලා හරියට කන්ෆර්ම් නැහැ. නමුත් ඒ වගේ කියලා පැහැදිලි පේනවා. ඉතින් ඒක බැලුවම අර එතන එහෙම දෙයක් වෙනවද දන්නේ. ඒක නිසා ඒගොල්ලෝ වෙන රියැලිටි එකකට යනවා. ඒකෙන් පස්සේ යන එක ගොඩක් වෙලාවට 10005 එක වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒක වෙනවමයි කියලා නෙමෙයි කියන්නේ. ප්‍රෙඩික්ට් එකක් දෙන්න නිකන් වෙන්න පුළුවන් නෝ බලන්න කියන නෙමෙයි. අපි සෝස් වලින් නිකන් දැනගෙන හොයලා බලලා නිකන් තේරෙන දේ තමයි. ඒතකොට අපි කියන්නේ දැන් සමහර අය ඊට පස්සේ ඇවිල්ලා නිකන් ෆිල්ම් වල ලබන කර කොහොමද නෑ. ඒක වෙනවා කියලා නෙමෙයි කියන්නේ. මේ කිව්ව හැමදේම අර නිකන් වෙන්න පුළුවන් දෙයක් කියන්නේ. ඒ කියන්නේ පොසිබිලිටි එකක් තියෙන දෙයක්. ඔව් දැන් මේකෙත් අර ද ෆැන්ටස්ටික් 4 එකෙත් දැන් මට
ප්‍රයිවට් චැට් කළ මගේ යාළුවෙක් මගේ හුවා මොකක්ද මේ සූසන් ස්ටෝම් මේ ප්‍රෙග්නන්ට් කියලා කියනවනේ. එතකොට දැන් ජෝලි ස්ටෝම් කියන you are the best mom කියලා දැන් you are the best dad කියලා කියන්නේ නැහනේ. ඒකෙන්ද එයා කියනවා මේ මොකක්ද ඒක සමහර විට ප්‍රෙග්නන්ට් එක බොරු වෙන්නත් පුළුවන්ලු. හැබැයි මේ ට්‍රේලර් එකේම තම තැනක පෙන්නනවා මේ සූසන් ස්ටෝම්ගේ ටිකක් බඩ එහෙම දාලා එහෙම තියෙන මේ සීන් එකකුත් පෙන්නනවා. සමහර විට අර කිව්වත් වගේ මේ ඒක බොරු වෙන්නත් පුළුවන්. මොකද මේ මාවල් එකේ ට්‍රේලර්ස් වල තියෙන ගොඩක් ඒවා සමහර ෆිල්ම් වල වෙනස් වෙනවා. සමහර නෙවෙයි හැම ෆිල්ම් එකකම වගේ ට්‍රේලර් එකේ පෙන්නන දේවල් දැන් ඩෙඩ්පූල් එකෙත් ට්‍රේලර් එකේ පෙන්නපු ඒවා ගොඩක් ඒවා ෆිල්ම් එක ඇතුලේ තිබ්බේ නැහැ. කන්ඩබෝස් එකෙත් එහෙමයි ට්‍රේලර් එකේ තිබ්බේ ඒවා ගොඩක් ෆිල්ම් එක ඇතුලේ ගොඩක් දුරට වෙනස් කරලා තිබ්බා. ගොඩක් දේවල් අපි බලපු අර ට්‍රේලර් එකේ තිබ්බේ දේවල් අර රෙඩ් ගාඩින්ගේ හිනාව එහෙම හිනාවද මට මොකක් රෙඩ් ගාඩින්ගේ එකක් ලොකු මිස් එකක් ඒක ගොඩක් තියෙනවා හැම ෆිල්ම් එකක ගොඩක් කියලා තියෙනවා ඇවෙන්ජර්ස් එන්ඩ් ගේම් වල ගන්න තියෙනවා. දැන් මම හිතන්නේ හැබැයි අර ප්‍රෙග්නන්සි එක වගේ ලොකු දෙයක් ට්‍රේලර් එකේ තිබිලා ෆිල්ම් එකේ නැති වෙයි කියලා හිතන්න ටිකක් අමාරුයි නේද? ඔව් ඒ වගේ දෙයක් හිතන්න අමාරුයි. අනිත් එක තමයි අර පළවෙනි ට්‍රේලර් එකේ මුල්ම හරියේදී රීඩ් විසූසි අරයා කියාගෙන යන්නේ මේකල බැක්ස්ටර් බිල්ඩින් එක පෙන්නන යද්දි සූස්ටෝම් ඇවිදින්න පොඩ්ඩක් අර මෙහෙම පිටිපස්සට ඒ කියන්නේ අර ඒක නිකන් බඩ තියෙන එක CGI වලින් අයින් කරලා වගේ යන්නේ තියෙන්නේ. ඒ වගේ දේකුත් තියෙන. ඒ කියන්නේ අත්‍යවශ්‍යම ඉතින් දැන් ෆස්ට් ස්ටෙප්ස් කියන ටයිටල් එකයි ඔය හැමදේම බලවම ඇත්තටම ඒක වෙන්න පුළුවන් ෆ්‍රැන්ක්ලින් රිචර්ඩ්ස් නිසා වෙන ඉන්සිඩන්ට් එක වෙන්නත් පුළුවන්. මම හිතනවා ලොකුවට ඒක ඕකේ මොකද දැන් අනිත් එක තමයි දැන් 2016 සීක්‍රට් වෝර්ස් එකේ ඉවර වෙද්දි ෆ්‍රැන්ක්ලින් රිචර්ඩ්ස් තමයි රියැලිටි එකයි හදන්නේ. එයා රියැලිටි වෝක් වෙනන්නේ. එතකොට මේ සීක්‍රට් වෝර්ස් එකට ෆ්‍රැන්ක්ලින් රිචර්ඩ්ස්ගේ පොඩි ආයකත්වයක් තියෙන්න ඕන වෙයිනේ. ඒ කියන්නේ ඩොක්ටර් ඩූම් වගේ කෙනෙක් එක්ක පොඩ්ඩක් සාමාන්‍ය ලේසි නෑනේ. ඩොක්ටර් ඩූම් කියන්නේ ගෝඩ් එම්පරර් ඩූම්නේ සීක්‍රට් වෝර්ස් කොමික් වලදී. එතකොට අර ඒක නිසා ෆ්‍රැන්ක්ලින් රිචර්ඩ්ස්ගේ මේ මාවල් එන්ට්‍රන්ස් එක ওই ෆිල්ම් එකකින් ගොඩක් ලාට වෙයි. හැබැයි ඉතින් ওই ෆිල්ම් එක ඉවර වෙද්දි ෆ්‍රැන්ක්ලින් ලොකුවට එන්ජි කියලා කියන්න බෑ. හැබැයි වෙන්න පුළුවන් එකක් තමයි යා රියැලිටි වෝක් වෙන නිසා එයාගේ ෆියුචර් සෙල්ෆ් එකක් පිටිපස්සට ඒ කියන්නේ එයාගේ වැඩිහිටි ස්වරූපයක් ටයිම් ට්‍රැවල් කරලා මේ දැන් තියෙන ඒ කියන්නේ 1960 වලට එන්නේ ඒ වගේ මොකක් හරි වෙන්න පුළුවන්. 1960 වලට හරි එහෙම නැත්නම් සීක්‍රට් වෝර්ස් එකේදී හරි එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ යං ෆ්‍රැන්ක්ලින්ට කෙනෙක් ඉඳී ගොඩක් වෙලාවට සීක්‍රට් වෝර්ස් එක වෙනකොට ඒගොල්ලෝ නැත්නම් ටයිම් වොක් කරේ එහෙම වෙන්නත් පුළුවන්. කියන්නේ කොහමද ෆ්‍රැන්ක්ලින් රිචර්ඩ්ස්ගේ ලයිව් ඇක්ෂන් එන්ට්‍රන්ස් එක ඕකෙන් වෙයි කියලා හිතන්න පුළුවන්. ඒක දෙන්නේ නැහැ. ඒක ෆෝල්ස් ඇඩ්වර්ටයිස්මන්ට් කියලා හිතන්න නම් අමාරුයි. අර ඒ වගේ දෙයක් එහෙම කරනවා කියන්නේ අර මලත් හිතනවා අර මේ හෙඩින් එකේ හින්දා ගොඩක් දුරට ඒ වගේ දැන් 90ක් විතර වෙයි කියලා. ඇත්තටම ඊට පස්සේ අපිට මොකද ගොඩක් ෆෑන් තියරිස් එහෙම ඒ ගොඩක් මේ මාවල්ස්ලා ගොඩක් කෑ කරනවානේ. ෆෑන්ස්ලා ආස දේවල් ගොඩක් කරනවා. මම දැක්ක මේක ඇත්තට මේ තන්ඩර්බෝල්ට්ස් එකටවත් ෆැන්ටසි ෆෝර් එකකට දාලා මේකක් නෙමෙයි. හැබැයි මේක පොසිබල් මේ කියන්නේ එන්ඩ් ගේම් එකේදී මේ එන්ඩ් ගේම් නෙමෙයි සෝරි ඉන්ෆිනිටි වෝර් එකේදී මේ අර තැනොස් එනවනේ බෑකැන්ඩ් වලට ඇවිල්ලා එතකොට එතන මේ වොන්ඩා විෂන් ස්ටෝන් එක ඩිස්ට්‍රොයි කරගෙන දැන් ඩිස්ට්‍රොයි කරාට පස්සේ ඩිස්ට්‍රොයි කරන්න කලින් කැප්ටන් ඇමරිකා එක්ක ෆයිට් කරනවානේ. කැප්ටන් ඇමරිකා තැනොස් එක්ක ෆයිට් කරනවානේ. එතනදී තැනොස් මේ ෂොට් එකක් ගහනවා. ඒ ගහන ෂොට් එකට එතන මේක ෆෑන් තියරි එකක් මම දැක්කේ Facebook එකේ. ෆෑන් තියරි එකක් මේක ඒක ෆෑන්ලා හිතන්නේ එතනදී ඒ ගහපු ෂොට් එකෙන් කැප්ටන් ඇමරිකා එතන මැරුණා කියලා. පස්සේ අතන මේ ස්ටෝන් එක ගන්න ආයි මේ කවුද තැනොස් ටයිම් එක පස්සට හරනවා. මම ඕක දැක්කා. එතකොට ආයි කැප්ටන් ආයි ඉස්සරක් තුනා කියලා මේ කතන්දරයක් තියෙන එක ඇත්තට මේක පොසිබල් ඒක පොසිබල් මේ ඒක මම ඒක වෙන්න පුළුවන්. ඔව් ඩිරෙක්ටර්ස්ලා හිතලා ස්ක්‍රිප්ට් රයිටර්ස්ලා හිතලා ඒක කරාද කියන්න දන්නේ. හැබැයි ඒක වෙන්නත් පුළුවන් කියන්නේ අර මොකද ඒකෙද එතනක බ්ලැක් පැන්තර් ගහද්දි බ්ලැක් පැන්තර් ගහපු පන්ච් එක අර කොච්චර අයියද කිව්වොත් අර යාගේ කයිනටික් එනර්ජි එක ඔක්කොම රිලීස් වුණා.
මිස් වෙනවා. ඒ වගේ ඉතින් ටැනෝස් කොහොමත් හිමින් ගහන්නේ නැහැ ටැනෝස් ඒකට කැප්ටන්ටත් ගහන්නේ ඒ වගේ කියන්නේ සමහරට අයන් මෑන් හැබැයි පරන්නනේ ගියේ. එහෙම වෙන්නත් පුළුවන් ඒක නොවෙන්නත් පුළුවන් ඉතින් නොවෙන්නත් පුළුවන් නොවෙන්නත් කියන්නේ පුළුවන්. ගොඩක් දුරට අපිට දැන් ෆිල්ම් එක Thanos, බලද්දී ඒක තේරෙන්නේ නැහැ. ඔක දැන් අර ෆෑන්ස්ලා අර ඒ මොකක් හරි Facebook group එකකින් දාලා තිබ්බ එක මම දැක්කේ. මේ ඒක ඇත්තට ඒක possible. මම ඊට පස්සේ ඒක ෆිල්ම් එකක් දාලා බැලුවා. මේක ඇත්තට මේ අර ඒ කියන්නේ destroy වෙන තැනයි කැප්ටන්ට ගහන ටයිම් එකයි අතර පොඩි change මේ මේක gap එක කොහොමද කියලා බැලුවා. ඇත්තටම මේ ඒක වෙන්නේ කියන්නේ destroy උනාට පස්සේ මං හිතන්නේ කැප්ටන්ට ඔය ෂොට් එක වදින්නේ. ඒකත් එක්ක තමයි මේ ටයිම් එක අවසර අරින්නේ. ඔව් ඒක වෙන්න එහෙම වෙන්න පුළුවන් ඇත්තටම ඉතින් ඒක ඒ කියන්නේ හැබැයි නොවෙන්න පුළුවන් කියලා හිතන දේ ඒක තමයි අර ටැනෝස් රිවර්ස් කරන්න විෂන්ව විතරක් නිසා ඒකට කියලා. ෆෝකස් කරන්නේ එහෙම මේ වෙන්නත් ටයිම් පුළුවන්. ස්ටෝන් එකේ ෆෝකස් කරන්න පුළුවන් සීන් එක. මොකද අර ડોක්ටර් ඔව්, ස්ට්‍රේන්ජ් අර එකේ පෙන්නනනේ Doctor Strange. මේ ඇපල් ගෙඩි සීන් එක. නැත්නම් එතන පළවෙනි, සම්පූර්ණ එක ඔව්. මෙයාට මේ චේන්ජ් කරන මේ ඒ ඔව්. පොඩි පොඩි ෆෑන්ස් තියරිස් වේදින් ඒ ෆෑන්ස් තියරිස් ඉතින් ගොඩක් තියෙන දේ අපි කියපු ඒවත් ඉතින් අපේ දිරින් නැතුව අර අපි නිකන් අර සෝසස් වලින් දැනගෙන හිම දෙයක් නෑ අපේ Troll සෝසස් ඉන්නවනම් කොච්චර නෑ ඔව් අර තියරි කියන්නේ වෙන්න පුළුවන් දේවල් Guess ඉතින් කරනවා ටිකක්. ප්‍රෙඩිට් කරන දේවල් ගෙස් කරනවා කියන්නේ වෙලා තියෙන දේවල් සහ දැකලා තියෙන දේවල් පොඩ්ඩක් මේ හොයාගෙන පිටි හිතට දේවල් අපි මාවල් කියන්නේ. ගැන ගත්ත කතා කරොත් ගොඩක් කතා කරන්න පුළුවන් ඒ අතරම එළි වෙනවා. දවස මොනක් කතා කරන දේවල් තියෙනවා දැන්වත් මේ එක පහුවේ දාන්න අපි වීඩියෝ එක කරන්න ගත්තේ 11ට කොහෙද? ඒ කියන්නේ කතා කරලා ඉවර කරන්න බෑ. ඉතින් මාවල් ගැන කතා කරන්න ගත්තොත් ෆේල් ප්‍රොජෙක්ට් ගොඩක් තියෙනවා. මේ ඒ කියන්නේ ඒ ඒ වගේ ප්‍රොජෙක්ට් තියෙනවා ඒ වගේ හිස්ටරි එක ගැන තියෙනවා හිස්ටරි එක ගැන කතා කරලා ලොකු දේවල් තියෙනවා මාවල් එක ගැන. කොවිඩ් පැත්තෙන් ගත්තොත් එහෙමයි ඊට පස්සේ ටයිම් ලයින් වල ප්‍රශ්නක් තියෙනවා නැත්නම් ඒවත් විසඳන්න Fox එකේ තමයි ගොඩම ටයිම් ලයින් වල ප්‍රශ්න තියෙන ඊළඟට අපි කතා කරලා තියෙන මේ ලොකුම මේ ඒක තමයි Sony ලා මොකද්ද මේ කරන්නේ මූවිස් වලට දැන් වෙනම් බලනවා ඊට පස්සේ ස්පයිඩර්මෑන් දැන් ටොම් හොලන්ඩ්ගේ ස්පයිඩර්මෑන් නම් MCU එකේ හින්දා පොඩ්ඩක් ටයිම් එක පොඩ්ඩක් ඉන්නවා කියලා කියන්න පුළුවන් ඊට පස්සේ දැන් වෙනම් ගත්තොත් වෙනම් ඉන්නේ යුනිවර්ස් එක මොකද්ද කියලා මම තාම දන්නේ නැහැ ඊට පස්සේ මොබියස් ඒ කියන්නේ මෙහෙමයි අර සෝනි එකෙන් හදලා තියෙන ස්පයිඩර් වර්ස් එකට ඇත්තටම ස්පයිඩර්මෑන් කෙනෙක් නැහැනේ ස්පයිඩර්මෑන් අරනානේ ඔක්කොමලා ඉන්නවා ඒ කියන්නේ මැඩම් වෙබ් ඒ ටික තියෙනවා වෙනම මැඩම් ඉන්නවා වෙබ් එකේ මේ මැඩම් වෙබ් එකේ ලොකු අසාධාරණයක් කළා තිබ්බා ඒක මේ සුරු බලලා තියෙනවද දන්නේ මේ ස්පයිඩර්මෑන් කිට් එක දීලා තිබ්බේ ස්පයිඩර්මෑන් නොවන කෙනෙක්ට බලලා නැහැ නේද මම තාම මැඩම් වෙබ් ඒ මට මැඩම් වෙබ් මං ගාව ඩවුන්ලෝඩ් කරලා තියෙනවා මම හෝල් එකේ බලන්න ගියෙත් නැහැ ඒක ඩවුන්ලෝඩ් බලන්න කරලා මම බැලුවෙත් නැහැ මැඩම් වෙබ් එක මම සෝනි වර්සෙන් බලලා නැත්නම් මැඩම් වෙබ් එක විතරද කොහෙත්තා ඒක ඇත්තටම මේ කිසිම කනෙක්ෂන් එකක් නැති යුනිවර්ස් එකක් මම ඒ යුනිවර්ස් එකක් නෙමෙයි එතන ගොඩක් තියෙනනේ ඒ අර ඒ වගේම අර තව එකක් තමයි අර වෙනම් එක ඒකේ පළවෙනි ෆිල්ම් දෙක මට අවුලක් නැහැ පළවෙනි එක සෙට් පළවෙනි වෙනවට හොඳටම හොඳයි තුන්වෙනි එක පොඩ්ඩක් මටත් අවුල් කියලා හිතුණා මොකද හරි කතාවකුත් කතාවනේ එන්ඩින් එකත් අවුල් මට එන්ඩින් එකත් අවුල් ඒක කිසි තේරුමක් නැති එකන් අර Last වෙනම් කියන්නේ ගොඩක් අර ෆෑන්ස්ලාව අල්ලන්න පුළුවන් ඔව් කැරක්ටර් එකක් කරක්ටර් එකක් නමුත් අර ඒක හරි පාවිච්චි කරේ මොකද නෑ. මේ සෝනි එකේම කරපු ටෝබිගේ ස්පයිඩර්මෑන් යුනිවර්ස් එකේ හිටපු වෙනම්ට වඩා මාරු විදියට මේ හොඳට හදලා තිබ්බ මේ දැන් ඉන්න වෙනම් ඒ ටෝබිගේ හිටපු එඩි බ්‍රෝක්ගේ වෙනම්ට පොඩ්ඩක් ෆෑන්ස්ලා ගොඩාක් විදිහට බැන්න ඒ කාලයක් තුළ. ඒක කියන්නේ ගොඩක් අකමැති හේතු ගොඩක් තියෙනවා. ඔව්. ඒත් අර ටොම් හාඩිගේ වෙනම් කියන ඒක කෙනා වෙනම පොඩ්ඩක් ලෙවල් එක මොකද ටොම් හාඩි ඒක කියන්නේ ඇල්ලුව එක හොඳට කරන්න ලේසි තිබ්බ පහසු දෙයක්. character ටොම් හාඩි කියන්නේ දක්ෂ නළුවෙක්. දක්ෂ නළුවෙක් මේ බේන්ට රඟපෑවා අපේ ඩාර්ක් නයිට් සීරීස් එකේ. සුපිරි මේ කැරක්ටර් එකක් හදාගන්න පුළුවන් චරිතයක් ඉතින් ඒක කාලා දැම්ම ඇයි දන්නේ ඒවට මොකද ඒක කරන්නේ නැත්තේ කියන ලොකු ප්‍රශ්න සෝනි එකෙන් අර නිකන් කරන්නේ ගහන්නම් වල ෆිල්ම් ගහනවා වගේ වැඩයි. කියන්නේ ෆොක්ස් එක Mobius film එකේ හොඳයි ෆොක්ස් එක දෙයක් කරා මෝබියස් ෆිල්ම් එකේ අන්තිමට බලන්න වල්ච ඒ කට්ටිය මෝබියස් හම්බ වෙනවා කියලා පෙන්වුවා. ඒකත් නිකම්ම පෙන්වුවා. එතනින් පස්සේ ඒක ගැන කතාවක් කරනවා. ඊළඟට අනිත් ඒ තමයි අර ඕකේ මෝබිස් ට්‍රේලර් එකෙත් අර ස්පයිඩර්මෑන්ගේ පෝස්ටර් එකක් තිබ්බා. තිබ්බට නමුත් ඒ සීන් එක මේ ෆිල්ම් එකේ කට් කරලා. ෆිල්ම් ඉතින් එක අර cut කළා.
එහෙම දෙන්න රෙෆරන්ස් එකක්වත් මොකද ඒගොල්ලෝ දෙන්නෙත් නැහැ. අර ඇත්තටම දැන් ස්පයිඩර්මෑන් කරේ නැති ස්පයිඩර්වර්ස් එක තමයි ෆෝන්ලට තියෙන්නේ. මේ ළඟදී ආව ක්‍රේවන් ද හන්ටර් එක මේ ඒක නම් මේ ඒකෙත් යුනිවර්ස් එකක් මොකක්ද කියලා හරි හිතාගන්න බෑ. මේ ස්පයිඩර්මෑන්ට අදාළ අනිත් කැරක්ටර්ස් පෙන්නන්නෙත් නැහැ. ඒකේ මම නම් කියන්නේ මේ කවුද අපි මේ ක්වික්සිල්ලර් MCU එකේ ක්වික්සිල්ලර්ට හිටපු එක්කෙනා මම ඉන්නවනේ. අරන් ටේලර්. මේ ෆිල්ම් එක හොඳයි ඕවරෝල් ගත්තොත් හොඳයි. ඒකේ අවුලකට තිබ්බේ පොඩි CGI අවුලක් තිබ්බා. ප්ලොට් එකත් අවුලක් නැහැ. රයිනෝගෙන. රයිනෝගේ අවුලක් තිබ්බා. තව CGI අවුලක් තිබ්බා. බෑක්ග්‍රවුන්ඩ් වල එහෙම පොඩි අවුලක් තිබ්බා. හැබැයි කැරක්ටර් එකට උපරිම සාධාරණයක් කරලා තියෙනවා. ෆිල්ම් එක ඕවරෝල් ගත්තොත් හොඳයි. මම හිතන්නේ ෆ්ලොප් වෙන්න හේතුව මේ සෝනි එකෙන් අර එක දිගට කරන් ආපු ෆ්ලොප් රැල්ල. ඒ කියන්නේ ෆ්ලොප් වෙන්න හේතුව කියන්නේ අර ෆෑන්ස්ලා ඩිසපොයින්ටඩ් අයියෝ කියලා තමයි හිතන්නේ. ඕක වැඩක් නෑ. සෝනිද එහෙනම් වැඩක් නෑ. වගේ එකක් තමයි දැන් තියෙන්නේ. සෝනිගේ ෆිල්ම් බලන සාමාන්‍ය එළිය යන කට්ටිය දැන් ක්‍රේවන් ද හන්ටර් බැලුවා මාවල් කියලා තේරෙන්නේ නෑ. අර මාවල් ඉන්ට්‍රෝ එකේ තියෙන හින්දා තේරෙනවා. වෙන එකකට බැලුවා මේක මාවල්ද කියලා හිතා ගන්න අමාරුයි. එහෙම බලනවා එහෙම ඇරෙන්න අර මාවල් ෆෑන් කෙනෙක්ට එක පාට සෝනි මූවි එකක් ආයෙම බලද අපිට උඩත් එහෙම බලන්න ලොකු ඉන්ට්‍රස්ට් එකක් තිබුණේ නැහැ ක්‍රේවන් ද හන්ටර් ආවා කියලා. ඔව්. මමත් හෝල් එකේ ගිහිල්ලා බැලුවේ නෑ ක්‍රේවන් ද හන්ටර්. මේ අරකට තරම් එක්සයිට්මන්ට් ගතියක් දැනෙන්නේ නැහැ. ඉතින් අර සෝනි කිව්ව නිසා මේ එහෙම දෙයක් තියෙනවා. අපි ඉතින් හිතමු සෝනි එකෙන් මේගොල්ලෝ සෙන්සර්ස් වලට ඇවිල්ලා හරි යමන් දෙයක් කරයි කියලා ඒගොල්ලෝ අඩු ගානේ කරේ නැතත් ඔය ටික ආයි විකුණනවා නම් ඔව් මට තියෙන ලොකු ප්‍රශ්නේ කොහොමද මේගොල්ලෝ ෆ්ලොප් මෙච්චර ෆිල්ම්ස් ගහලා මොන බජට් එක තියෙනවා කියලා තමයි කරන්නේ. يعني ඒගොල්ලෝ ෆ්ලොප් වුණාට අර ඒගොල්ලන්ගේ ඇග්‍රීමන්ට් එක තියෙනවනේ. කැරක්ටර්ස් රයිට්ස් තියෙන නිසා තමයි ඒගොල්ලෝ තාම එහෙම ගහන්නේ. ඒගොල්ලෝ ඇග්‍රීමන්ට් එක කොල්ල කඩලා නැහැ. ඒ කියන්නේ ඔය ඇග්‍රීමන්ට් එකකින් සෝනි ෆිල්ම් එකක් එන්න ඕන අවුරුදු ගානක් තියෙනවා. අවුරුදු ගාන හරියට මතක නැහැ. ඒ අවුරුදු ගානතර සෝනි ෆිල්ම් එකක් දෙන්න ඕන. ඒගොල්ලෝ දෙනවා ඉතින්. ඒකට ස්පයිඩර්මෑන් ෆිල්ම් එකකුත් දෙනවනේ දැන්. අවුරුදු 3මාරක් ඇතුළත ප්‍රොඩක්ෂන් පටන් ගන්නවා. 5ක් ඇතුළත ෆිල්ම් එකක් රිලීස් කරනවානේ. ඒක නිසා අරගොල්ලන්ට ඒක කඩ වුණොත් තමයි ඒ කැරක්ටර්ස් ටික ආයෙ මාවලට ගන්න පුළුවන්. ඉතින් ඒක වැඩ වෙන්නේ නැති විදිහට ජෝන්ලා වැඩේ කරනවා. කරන්නම් වාලේ කරනවා. හොඳයි කියන්න නම්. මූවි එකක් හරියම මූවි එකක් නෑ. බලන්න අර නෝවේ හෝම් එක නම් පොඩ්ඩක් ඒකයි MCU එකත් එක්ක ගැටෙන හින්දා ඒ හොඳයි කියලා කියන්න පුළුවන්. මොකද අර පරණ කැරක්ටර්ස් අපි ගොඩක් ආසයි පොඩි කාලේ බලපු කැරක්ටර්ස් ගොඩක් හිටියා නෝවේ හෝම් එකේ. ටෝබි මැග්වයර් පොඩි කාලේ මම ඉපදිලත් නැද්ද කොයි ටෝබි මැග්වයර් පළවෙනි ෆිල්ම් එකේ 2002 අපි ඉපදිලා මේ මාත් 2002 මූවි එක 2008 නම් විතර බලලා ඉතර තේරුමක් නැහැ ඒක. ටීවී එකේ බලලා තියෙන රේ අදහසක් නෑ මොකක්ද වෙන්නේ කියලා කවුද කියලා හිතන්න. ඇන්ඩ්‍රු ගාෆිල්ඩ් කියන ටිකක් තේරුමක් ඇති කාලේ බැලුවා ෆිල්ම් දෙකක් බලලා තියෙනවා. ඇන්ඩ්‍රු ගාෆිල්ඩ්ගේ මට නම් ෆිල්ම් දෙක හොඳයි. නමුත් අර ඒකේ තුන්වෙනි ෆිල්ම් එක කැන්සල් වුණ එක අපරාධයක්. ඒක හදන්න තිබ්බේ ප්‍රොඩක්ෂන් නොවේ හෝම් එකේ ඉවරෙච්ච දවස්වල ගොඩාක් හැෂ්ටැග් එකක් එමු ගියා මේ TSM3 කියලා. මේ කියන්නේ Amazing Spider-Man 3 හදන්න කියලා ඒකට තාම Sony එකෙන් ප්‍රතිචාරයක් දුන්නේ නැහැ. ඉතින් ඒක ප්‍රොඩක්ෂන් ආවොත් හැබැයි හොඳ දෙයක්. සමහර විට ඒ දෙන්නත් ඉන්න පුළුවන් සීක්‍රට් ප්‍රොජෙක්ට් එකේ මේ ආයේ ඉන්න පුළුවන්. ගොඩක් මේ ෆෑන්ස් වගේ පෝස්ටර්ස් වල ඉන්න කියන කැරක්ටර්ස් ගොඩක් ඉන්නවා. ස්පයිඩර්මෑන් තුන් දෙනා මේතිය. ඒත් අර උත්තර කැරක්ටර්ස් ගානක් ඉතින් අර ඒ සීක්‍රසි එක රැකගන්න ඉතින් හරි ලොකු ගේමක් දෙන්න ඕන කුරුසු බදස්ලට. කුරුසු බදස්ලා ගතේ තමයි වැඩි. ඒ කියන්නේ නෝවේ හෝම් එක කරද්දිත් අර ඇන්ඩ්‍රු ගාෆිල්ඩ් නැවතිලා හිටපු හොටෙල් එකේ වේට කෙනෙක් දාලා තිබ්බ ඇන්ඩ්‍රු ගාෆිල්ඩ් හොටෙල් එකේ ඉන්නවා කියලා. ඒ වගේ ඊළඟ පස්සේ ෆේක් ෆොටෝ එකක් ගියා ඊට පස්සේ ඇන්ඩ්‍රු කිව්වා ෆේක් ෆොටෝෂොප් කරලා. ඒ වගේ තැන ඉතින් ප්‍රකටත් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. ඒක තමයි ඉස්සරහට ලොකු ලොකු දේවල් වෙන්න තියෙන ඉස්සරහට 2027 පස්සේ මම හිතන දෙයක් 2027 සීක්‍රට් වර්සින් පස්සේ MCU එකක් සමහර ඩිස්ට්‍රොයි වෙයි කියලා. මොකද මේ මම ළඟදී ඉස්සුරුව මට වීඩියෝ එකක් මේ Avengers logo එකේ අර රවුම half circle first Avenger movie එකේ දැන් 2012 first Avenger movie එකේ Avenger කෙනෙක් ඒ අකුරේ මේ මෙහෙම full circle එකක් තියෙනවා. ඊට පස්සේ Age of Ultron එකෙත් full circle එකක් තියෙනවා.
ඉන්ෆිනිටි වෝර් එකේ මේම half circle එකක් තියෙන. ඒ අකුරේ පළවෙනි අර leg එක ගාවින් වගේ half circle එකක් තියෙනවා. ඊට පස්සේ end game එකේ full circle එකක් තියෙනවා. ආයේ Doomsday එකේ full circle එකක් තියෙනවා. Secret Wars එකේ half circle එකක් තියෙනවා. එතන පොඩි දැයිස්. ඒක ඇත්තටම කියන්නේ ඔක හදනකොට ඒගොල්ලෝ හිතලා කරන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම ඔක හිතලා කරලා දාන ස්ටේජ් එක ගන්න ඒගොල්ලෝ පස්ස next level. ඒක මේ හිතලා කරන එකක් කියන මොකද ඔක මේ ඒ කියන්නේ half circle එකයි full circle එකයි දාන්න හිතනවා කියන එක එතන පොයින්ට් එකක් තියෙනවනේ. ඔව් ඒක තමයි හිතලා ඒගොල්ලෝ හිතලා කරන එක සුපිරි වැඩක් ඒක. සුපිරි ස්ටේජ් එකක් ඒක. ඒක බලමු මට නයිසුරු ඒක මේ අපිට හිතන්න බෑ හිතලා කරන්නේ නැහැ කියලා. මොකද ඔක මේ හරියට මේම වෙන්නේ විදියක් නැහැනේ. දැන් සීක්‍රට් ඔව් ඒක තමයි අපිට හිතන්න පුළුවන් කොමික් බේස් වෙන එකත් එක්ක අපිට හිතන්න පුළුවන්. දැන් සීක්‍රට් වෝස් එකේදී ඩොක්ටර් ඩූම් ඇත්තටම වෝ එක දිරනවනේ. ඒක මේ කොමික් වල ඒ වගේ දැන් මෙතනත් ඒ වගේ දැන් ඩූම්ස්ඩේ එකේ සර්වයිව් වෙලා දැන් ඇවෙන්ජර්ස් ඔක්කොම ඉතුරු වෙලා ඩොක්ටර් ඩූම් මොකක් හරි කළෙක්කෝ එයා යුනිවර්ස් එකෙන් පිට වෙලා හරි මොකක් හරි වෙලා ඩූම්ස්ඩේ එකේ ඉවර වෙලා ඊට පස්සේ සීක්‍රට් වෝස් එක ඇවිල්ලා මුළු මේකම ඩිස්ට්‍රොයි කරලා එයා වෙනම යුනිවර්ස් එකට ගිහිල්ලා ඒකේ ගෝඩ් වෙලා එහෙම වෙන්න පුළුවන්. ඒක සමහර විට උතන මේ කියනවා වෙන්න පුළුවන් ඔය සර්කස් වලින්. නැත්තම් මල්ටිවර්ස් එකම ඩිස්ට්‍රොයි කරලා වොයිඩ් එක කරලා බැටල් වර්ල්ඩ් එක විතර පාවිච්චි කරන. එහෙම දෙයක් කරන්න පුළුවන්. මොකද බැටල් වර්ල්ඩ් එක තාම නැහැ නේ. ඒ වගේ ඉතින් ගොඩක් දේවල් තියෙනව නේද? ඔය එක තමයි දැන් වීඩියෝ එකක් ගොඩක් දික් කරලා පැය දෙකකට වඩා රෙකෝඩින් එක. ඉවර කරමුනේ නම් අපි වීඩියෝ එක මේ ආයේ පොඩ්කාස්ටිං සෙට් වෙන්න. මේ කට්ටිය බලන කට්ටිය කමෙන්ට් එකක් දාන්න අපි ආයේ මොකක් ගැනද කතා කරන්න ඕන ඔයගොල්ලන්ට ඉන්ටරෙස්ටිං මොකක් හරි. ඉන්ටරෙස්ටිං මොන හරි ඒ පරණ ඒ කියන්නේ අලුතෙන් එන්නේ වෙනවා පරණ ඒවා වුණත් එහෙම කතා බහ කරන්න ඕන නම් කියන්න මේ මාවල් ඩීටේල් අපි කතා කරනවා ඕන දෙයක්. කොමික් බේස් කරන මාවල් ගැන නම් ඉතින් කතා කරන්න පුළුවන් නේ ඕන්සන්. ඇත්තටම දවස් දෙක තුන උනත් කතා කරන්න පුළුවන්. බලන හැටි කමෙන්ට් එකක් දාන්න ආයි මාවල් ගැන හිතන්න. ඔව් ඉසුරුට තියෙන මේ මට ඉන්වයිට් කරොත් මම එන්න. ඔව් අනිවාර්යෙන් ඒත් එක්ක තමයි කරන්නේ. මේ ඉසුරුට තියෙන ග්‍රීන් ස්ටුඩියෝ කියලා YouTube channel එකක් සුපිරි එඩිටර් කෙනෙක් මේ විදියට මේ සුපිරි වැඩ ටිකක් කරලා තියෙනවා. ඔයගොල්ලෝ ඒකත් ගිහලා චෙක් අවුට් කරන්න. මම ඒකේ link එකක් දාන්නම් description මම තණ්ඩර්බෝල්ට්ස් එකට පෝස්ටර් එකක් හදුවා කට්ටිය ඕනනම් තණ්ඩර්බෝල්ට්ස් කන්ටෙන්ට් එකට බලන්න. පෝස්ට් එකක් හදලා තියෙන්නේ. ඩෙඩ්පූල් එකට මම නොහිතන විදිහේ මාවල් ලෙවල් එකේ පෝස්ට් එකක් හදලා තිබ්බා. මාත් සර්ප්‍රයිස් වුණා ඇත්තට මේක දැකලා. ඒවත් චෙක් අවුට් කරන්න මම ඒකේ link එක දාන්නම්. description එකේ ඉතින් අපි වීඩියෝ ඉවර කරමුනේ පොඩ්කාස්ට් එකේ. thank you අද පොඩ්කාස්ට් එකට මට කතා කරාට මේක එක්ස්පීරියන්ස් එකක් කර මාවල් ගැන කතා කරන්න හම්බුණා. පොඩ්කාස්ට් එක නම් මට නම් ඇත්තටම එක්සයිටිං මම කරනකොට මේවා මට මේ මුලින් කිව්වම මම කරනකම් පොඩ්ඩක් ඉතිරිලා නැතුව වගේ හිටියේ. ඒක කරද්දිත් පොඩ්ඩක් එන්ජොයි කරා. පොයින්ට් එක දැන් බලවත් අනිවාර්යෙන් මේක කරන්න ඕනේ. අපි බල කරලා කරේ නැත්නම් හෙට කරන්න ඉතින් රෙකෝඩ් කරන්න ඉතින් මේ අද මොකක් කර සිග්නල් ප්‍රශ්නක් තියෙද්දි රැය වෙනකන් ඉඳලා ගත්තා දෙනි වඩ දවසක් ඉඳලා. එහෙනම් අපි ඉවර කරමු. වීඩියෝ එකකින් සෙට් වෙමු. යාරෙන් දාන්න thank you මට ඉන්වයිට් කරලා තුරුණු මේ ආයි වීඩියෝ එකකින් අපි හම්බෙමු. මට ඉන්වයිට් කරොත් මම අනිවාර්යෙන් එනවා. මාවල් ගැන කතා කරන්න. ග්‍රීන් ස්ටුඩියෝ එක subscribe කරන්න. එහෙනම් මේ channel එකත් subscribe කරන්න. ඉස්සරහට අලුත් දැන් ඉස්සරහට එන ආයෙත් movie TV series එකක් ගැන අපි කතා කරන trailer එකක් ඇවිල්ලා තියෙන එකත් break down කරන්න දවසක් තියෙනවා. බලමු ඉස්සරහට. එහෙනම් අදට ඉතින් එන්න ජය වේවා සුබ දවසක්.